දෙවනි දවස වගේ ශක්තිය ලැබෙන්න හාමුදුරන්ට එදා ඔය කාලේ ප්‍රැක්ටිස් කරනකොට වගේම ආවම තිබ්බ මේක නෑ. ඉතින් මෙහෙම ඉන්නකොට ඒක ප්‍රයෝජනෙ ගන්න. මොනවද බාහිර වෙන්නේ හිතන්න බෑ. තමන්ගේ කල්ලගෙන යන්න. ඒක ලොකු chance එකක් නේ. අනිකට ඔක්කොම ආවද කොහොමද දන්නේ? තවෙන්නේ හරි. හම්දුට අද ටිකක් මේකයි මේ 4ට වඩින්න වෙයි. මම හිතන්නේ මට ආරංචි කතා කරන්න ඕනේ කියලා කිව්වා. බලමු මම ටිකක් කලින් ගියොත් යන ගමන් නැත්තම් හෙට හාමුදුරු වඩි. හාමුදුරට රෙස්ට් යන්නේ පෑ දෙකයි ඊර මේ චර පුළුවන් නිකන් අර මේ හෙට අනිද්දාවල් ලැබෙයි. මල්ලි ගියා කියලා ආරංචි නේද? කොහෙද මේ දුවිලියල්ල? කොයි පල්ලේ ගමෙන්ද ගියේ? රම්බුක්කොල්ව ළඟද? ඔව් මොකද ඒකට දවස් දෙකක්වත් යනවා අර මං හිතන්නේ ඇතුලේ ගමකනේ දුම්බරැල්ල. කැලේ ඇස්සේ පාරවල් නෑ ඊට පස්සේ පාරවල් කියන්නේ අර අරකෙත් ගහට මාකින්ස් තිබ්බා මන් දන්නේ අතන්ට එනකල් දුවිලියල්ල. දන්නවනේ මාකින්ස් තියෙනවා සමහරට ෆොරස්ට් එකේ කරලා. එතනින් එහාට මේ නුවරට කියන්නේ නකල්ස් එස්ටේට් එකකට වැටෙන්න පුළුවන්. ඒ තමයි මා හොරුව ඇතුලේ හම්බෙලා පල්ලේ ගමුත් යන්න පුළුවන් කියලා ආරංචි. ගිහලතර හිටියද එහෙ? කේවකේ කේවකේද? පල්ලෙහාද? කේවකේද පාමුණද? කී දෙනෙක්ද කියේ? 8 දෙනෙක්. 2007. sorry? හොඳයි experience. හොඳ experience. මට කට්ටියක් හාමුදුරු සමාජයට සමක හාමුදුරු අඬ ගැහුවා මෙහෙම ආයි අමුද හාමුදුරනේ මෙහෙම කියලා. ඔව් බැරි කමන්නේ. ඒ රඹුක්කොලින් තමයි ඇතුළුනේ. ඊට පස්සේ පයින් ඔක්කොම පයින් තමයි ඒ කාලේ බස් වාහන මොනවත් නෑ. ඕම අම්පාරේ හැමතැනම ගිහිල්ලා හැමතැනම රහත් වල කුණුවර නිකන් ඔහේ ගමන් හැම එකක්ම යන්නේ චාරිකාවෙම ගිහිල්ලා ඥානදීප ස්වාමීන් වහන්සේත් මම ගිහිල්ලා හැබැයි ඒ පාර උන්වහන්සේම කිව්වා ඒ පැත්තෙන් උන්වහන්සේත් නැති වුණා කියලා අර ඊපස්සේ තේරෙනවා මම හරි ඉන්ස්පයර් මෙයත් ඒතරකෝ once in a way you need an adventure කියලා ධෛර්යය දුන්නා. වෙලාව තමයි ડોක්ටර්ස්ලා හම්බුණා එතන. ඒගොල්ලන් දානේ ලැබ නැත්තම් යන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් උඩ කේවගේ මාත් එක්ක හිටියා. ඊට පස්සේ තමයි ඒත් මම දැන් අර ඔය කම්බයක් ඒක මම දන්නේ එයාගේ ගයිඩ් තමයි පෙන්නුවේ. එයා තේරුණා මට හොයාගන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ ඒක මෙහෙම එලිලා තමයි අර මේ ඒ නිකන් ප්‍රෙසිපිස් එකක් වගේනේ. එල්ලිලා මෙහෙම තාම කම්බයක් තියෙනවද දන්නේ නැහැ. කම්බයක් කියන්නේ මේ මුල් ගහක මුලක්. මහ ගහක මුල තියෙනවද? ඉතින් ඒක ඊට පස්සේ එල්ලිලා තමයි ඔහම උඩට නැගගම ඊට පස්සේ ඉතින් කැලේ අර වතුරේ කෙනවා මෙහෙම. ඊට පස්සේ තමයි පඳුරුත් එක්ක ඉතින් මේ අත පාලලා ඔක්කොම කූඩැල්ලෝ ආගෙන හරික තැන් වල සතෙක් වගේ ගිය වෙලාවලුත් තියෙන. ඊට පස්සේ අස්ස පාරක් යනවා. ඒක තියෙන වතුර ෆෝල්ස් දෙකක් විතර මේ වුණාම ඒ දිගට වතුර මේ ඉතින් අර කැලේ යන්න අමාරුයි. වතුර එක ගාවින් උඩට නගිනවා පල්ලට නගිනවා උඩට නගිනවා පල්ලට. ඊට පස්සේ තමයි ඒක තමයි වැටුණා. අන්න ඒ වෙලාවේ මං හිතුණා මොනාරි කැඩුණා නම් එහෙම අම්මයි තාත්තයි හොයයි මේ කාටවත් හොයන්න හම්බෙන්නේ නැහැ බඩි එක. ඥාන ලෝකාන්තට මොනවා වුණාද කියලා මම නිකන් කල්පනා වුණා. ඒ කල්පනාව
ඊට තමයි මම කිව්වා father bless me කියේ. ඒකට ඒ කියන්නේ ඔහොම පල්ලට න උඩට න පල්ලට න ඒ වෙලාවට හිතන්නේ බොඩි එක මේ වෙලාවේ පුදුම අදිෂ්ඨානයකින් සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා. පස්සේ තමයි ඕම යනකොට අර පොඩි පාරක් කියන ගල් දාලා තියෙනවා එහෙම චූටි. මං හිතන සාක්ෂ්‍ය පාරක් වම ලොකු පාරක් වෙන්න ඇති කියලා. චූටි. ඊට පස්සේ පාරක් හම්බුණානේ. අර ડોක්ටර්ස්ලා මට කියලා තිබ්බා යන. පස්සේ දිගටම තමයි ඉන්සාල් කාඩමන්ද මේ ඉලීගල් වවන කට්ටිය. ඉතින් මිනිස්සෙක් හම්බ වෙනවා කියන්නේ ඊට පස්සේ ඉතින් ලොකු දෙයක්. එහෙම හිටියේ රෑ ඉඳන්කොට තමයි ට්‍රීට් කළා මා බලාගෙන. ඊපස්සේ වල පාර පෙන්නෝ කියන්නේ කැලෙන් එළියට නකල්ස් මේ එස්ටේට් එක පැත්තට යන පොඩි කකුලේ දිවිනා ඊට පස්සේ වන්න වෙලා. මම ගිහලා පන්සලක මනවතක ඒ පොඩි නමක් ඇඬුවත් එක්ක රෑ ගිලම්පස්සේ පූජා කරනකොට ඊපස්සේ කකුල් ටික දැකලා මේ ඒත් ගියා ඔහොම වැඩි ඊට පස්සේ නකල එක පන්සලක දිග් දෙනියද කොහෙද දිගනද කොහෙද මම මතක නැහැ හරියට පන්සලක මම නැවතුණා. මෙයා ඉන්ෆෙක්ට් වෙනවා. ඉතින් දැන් හිටපු කට්ටිය වැඩිම ට්‍රීට්මන්ට් එකක් කරේත් කියන්නේ පස්සේ මම බැලුවා මේ මම බෙහෙත් ගන්නෙත් නැහැ. ඊට පස්සේ මම කරපැඩේ දැන් මට තේරෙනවා මාව ඉස්පිතාලෙට ගෙනියයි. මම ඉස්සර වාහන වල යන්න කැමති නැහැ. ඉස්පිතාලෙකට හරි යන්න දැන් මේ දන්නේ පොඩි ඇලීම් තිබ්බයි වගේ. ඉතින් ඒක වෙයි කියලා තමයි පස්සේ මට වගේ මේක හොඳ වෙන්නෙත් නැහැ. දවස් 2ක් 3ක්. පස්සේ මම ක්ලිනික් එකට මං කිව්වා ඒ දායක කට්ටිය ආපු කට්ටිය ඒගොල්ලන් මම ඉතින් මැව්වා වෙද කරන්න මම ඔහොම මිමු කියලා. ගෙනිච්චම ආවා. ඊට පස්සේ මං ඒ ඇන්ටිබයොටික්ස් උත් ඒවට ඉන්ජෙක්ෂන් උත් ගහුවා. ඒ කාරණා පාට බැලලා මට අම්මලා හිතට නුවර හිටියේ මං ඒගොල්ලන්ට පොඩි තෑග්ගක් වගේ පෙන්නන්නත් එක්ක වීර්ය කරපු ටික ඒ ගිහිල්ලා ගිලම්පස වළඳලා උඩුවත්ත කැලේ හිටිය ටික දවසක් රෙස්ට් කරා. එහෙම තමයි ඊට පස්සේ හරි ගියා ඇන්ටිබයොටික් කොට ටක් ටක් ගාලා නිකන් වේලි මේ අර ඉදිමන බහින්න පටන් ගත්තා. සතුටු ගමනක්. ඒ කාලේ කැලෙන් කැලේට ඔය කුඩුම්බි ගලෙන් පටන් ගත්තා. කැලෙන් කැලේට වඩිනවා. මෙහෙමයි ඉතින් මමත් අර බාහිර මෙව මගේ ලයිෆ් එක පොලිෂ් කරගන්න හැබැයි අර මේන් එක මේ දැන් කරන්නේ ඇතුලේ නිවන් දකින්න එක. ඔය එළියවත් පොඩ්ඩක් ඉතින් මේ ඒක මිනිස්සුන් ලගන්නේ සම්මා දිට්ඨිය නියම විදියට ප්‍රැක්ටිස් කරලා නිවන් දකින්න සොලිඩ් එදා මේ බුද්ධ කාලේ මේක පාවිච්චි කළා. ඒකත් යුනික් නේ. මේ රිට්‍රීට්ස් එහෙම නැහැනේ. රිට්‍රීට් එක කොහොම ඉන්නවා කිව්වොත් හම් වෙන්නේ කොමක් හරි බුරුමෙන් ආපු ඒ ටෙක්නික් ක්‍රමයක්. එහෙම නැතිනේ ප්‍රබල සමාජයේ මේ විදිහට දේශනාව අරගෙන ඉතින් මම අද මගේ පාඩමක් දෙන්න තියෙනව නැත්තම් මල්ලි කොහමද මොකද්ද බලාන ගියාද මේ පොත් බැලුවද කොහොමද අද උදේ එහෙනම් කොහොමදත් මේකත් යත මම දන්නේ අත්දැකීමක් නේද? ඒ කියන්නේ කවුද තමගේ ඥාති ආච්චි නේද? ආච්චි. Sorry? Yes, very correct. And they will be blessings actually, not to take them as obstacles, they are to happen and they are to there's nothing to happen. Like when I lost my father, he could have lived long actually, but it's okay. I remember after the Ruanwa Desire program, in fact, he suddenly got this infection. So, but I could see all these things you do. There is a mystery, you know, if going towards the Buddha, doing something to others. There may be obstacles, but the obstacles will be 1,000-fold blessings when you are going towards the path. Maybe accumulated so much karma is taken away. And those other beings also, they are getting tremendous protection. Because Buddha's impact or influence, we have no idea. So, we don't have an idea about it. But we have some faith that, you know, that how if you're going towards him in any way, it's nothing. And people might relate, you know, based on their kind of lack of faith and look at Angulimala and all this, you know,
Venerable, like of course after that he would always, he used to come with wounds and this thing, so people wonder, but so many karma he has to go through in the apaya and all that was been worked out. Especially down retreats coming, this one I notice, strokes, I'm very familiar with that. Your own father getting a stroke or something, and they don't come, but they come again. Because this is a karmic operation. I know some of them feel heavy and everything. Because the heaviness is the karma. මේ hall එකට ලඟ වෙනකොට heavy වෙන්න පුළුවන්. This 5 days is like an initiation. I see that it can't be changed in any way. You understand? Like it has to, because we all might not know. Like immediately, this like the sutta is it's like a piece of art. You can't. So if you're coming means anyone coming, they are all capable, at least who are 17, 18. And so it's not like some gathering some knowledge or something also. This is actually a special gift of the old ancient wisdom, how to be awakened. That's how I see it. So, but then you'll have to cover fast. Like I tell, like yesterday, day before yesterday, you have to finish word of the yesterday. එතකොට ඒක ඒ දවසේ මේ මොනවද බුද්ධ වචනේ කියලා ඉවර කරන්න කිව්වා. අර ඊට පස්සේ අද කන්ද වර්ග පටන් ගත්තද කට්ටිය. අන්න එතකොට ඒකේ දැන් හෙට today, tomorrow, Wednesday, Thursday, Friday, okay. හෙටත් full day තියෙනවා. මේ I will tell a page, you will have to finish by that page එක වෙනකල් ඉවර කරන්න වෙනවා. එතකොට තාමත් පුළුවන් ඒක යම් මිනි කර පැයකට වඩා සමාධිය වඩන්න යන්න එපා. මේ මොකද්ද උදේ 6 ඉඳන් දවල් 12 වෙනකල්. දවල් 12 ඉඳන් හැන්දෑව 6 වෙනකලුත් පැයකට වඩා සමාධිය වඩන්න එපා. මොකද මේකේ මේක ප්‍රධාන වශයෙන් it is the thing ධර්මය අනුව හිතන එක. දහමෙන් කල්පනා කරන එක එක්සර්සයිස් වෙනවා. මොකද අපි දැන් අපි සමාධියට හැම වුණාම අපි අර alertness එකෙන් යෝනිසෝ මනසිකාරය කරන එක දුර්වල වෙලා තියෙනවා. ඒ වගේ තියෙනවානේ මේක plain repetitive මේක ගැඹුරු සතියයි ඥානයත් එක්කනේ එදා කාලේ කෙලෙස් අඩු ලෝකේ වෙච්ච එක්සර්සයිස් එකක්. අද අපේ කෙලෙසුත් එක්ක අපි ෆාස්ට් වැඩි. ස්පීඩ් එක වැඩි. ඒතර මම දකිනවා මේකේ දවස් 3 වෙනි දවසේ 4 වෙනි දා you have now at least today, tomorrow, day out, 4 days you can cover something. ඒතර 3 වෙනි දවසේ පන්නකොට යම් දෙයක් you will definitely everybody මේ තමන්ට යම් දෙයක් මේ වෙනවා. මේ ලෝකෙම ඉන්නකොට you have to get brainwashed actually. අර මොකද ඔක්කොම තියෙන conditions මේ ලෝකේ තියෙන අදහස් ඒව නැතුව බුදුහාඳුර විතරක් connect වෙලා සද්ධාව ඇති කරලා මේ බණ පොතත් එක්ක විතරක් උන්වහන්සේ කතා කරනවා වගේ අර එහෙම involve වෙන්න ඕනේ. තේරුණා නේද? ඒ කියන්නේ කතා කරනවා කියන්නේ එහෙම නිකන් මේ imagine කරන්නේ නැහැ මේක බුදුහාඳුර කියන එක විතරක් මතක් වෙන්න ඕනේ. මම මේ කතාන්නේවත් මතක් වෙන එක එච්චර හොඳ නැහැ. අනිත් එක තමයි silence උයි තනි වෙලා ඉන්න. මොකද කමන්නේ even if you bored but you have to be in the silence for this operation to happen. මේක මේ mystical aspect එකක් ශාසනය තුල වෙන්නේ මේ නිශ්ශබ්දතාවයත් එක්ක තමයි මේක කැලවන්නේ. silence is very important. ඒ වගේ මම එකක් කියන්නම් මේ අඩවිය හරි විශේෂයි. මේක හිමාලය effects උත් තියෙනවා. මට ඒ කියන්නේ මේ අඩවියදී ඇත්තට මේවා මම කියන්නේ මොන හරි මේක මම වර්ණනා කරන්න කියන්නේ. හැබැයි මේ අඩවියේ මේ යම් මොකක්ද කියන්නේ සමහර තමයි අමුතු දේවල් අත්දකින්න පුළුවන්. ඉතින් ඒකින්ද අර හුදකලාවේ හරි සපෝටිව්. එහෙම කියවලා තනි වෙලා එහෙම කරනකොට අපි අනිත් නමලා ඉන්නවද ආයිස් මහණයානේ? ආයිස් මුතුලා ඉන්නවද අනිත්? ඉතින් ඒක මේ ප්‍රොජෙක්ට් එක ගන්න මටත් ආස හිතෙනවා. මට අර යම් මුතුම කියනකොට මේ ස්ථානය කියන මේක පාලු කරන්න එපා කිව්වා. මොකද ඉන්න කට්ටියක් ඉන්නවා යෝගීවරු කට්ටියක් වගේ. මොකක් කරයක් තියෙනවා මේ. නෙමෙයි ඒකලා කියන එක මම නම් දන්නේ මට හැබැයි දැනෙනවා හරි සිසිල් මම දැන් හිමාලය අර මේ වඩිනෝනේ. මේකේ අර සිසිල් හරි ඩිස්ටර්බන්ස් නැහැ. එහෙම එකක් තියෙනවා. මේක පුතත් කියවන්න ෆිනිෂ් මේක අර මං අර සාමාන්‍ය අනතමග්ග සංයුත්තයි
can read this one, and also, did you read already? Finish or today in the morning you start? Then you read that also in the first pages of in the English, the incalculable beginnings. Okay, and then Sammaditthi Sutta, and what else? Sammaditthi Sutta, incalculable beginnings, and the other one is you can start reading also Kandavagga. Kandavagga, you can start Nakula Pittu, like that. This section to the present moment. That means what you're seeing just plainly. And when you get up, how you're getting up, like looking from outside. You might do a little bit, you feel tired maybe, then okay, relax. But remember, I try again. Maya siya vadaneka. Satya. ඔය අනිත් එක ඉන්ද්‍රිය සංවරය. කවුරුත් වැඩි නොටිස් කරන්න යන්නේ නැහැ. ඒක අනිත් එක. ඔයි මේ සීනරි එකවත් අපි නම් ඒකාරි සීනරි එකවත් බලන්න ගියේ නැහැ පොල්ගස්තු වෙනකොට. ඒ වගේ ස්ට්‍රික් කරා අර ඉන්ටර්නල් ඇතුළට යන්න. අර එන්ජොයි කරේ මොකක් කරේ මෛත්‍රිය ඒ විෂුවලයිස් කළ මෛත්‍රිය වඩන එක. පොල් තෙල් පහනකින් පොල් තෙල් මොනවාද මේ භූමි තෙල් පහනක්. ඒක හරිම හරි ඩස්ටි කුටියක්. හයිෆයි මොනත් නෑ මේකත් එච්චර මේක නෙවෙයි මං හිතන්නේ මෙහෙත් නේද ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉතින් ඒක හොඳයි මේක අපිට ඒක අර අතුලට යන ගමනට ෆීල් කරන්න හිතන්න මම ඉන්නේ තපස් ඇත්තට ඒකම තමයි මේ ගොඩක් අය ඉන්නවා මේ මම තනියම තමයි හිටියේ ඉතින් හැබැයි අර ගතිය ගන්න මට ඕන වෙලා තිබ්බා මං විතරක් ඇයි මේ විදිහට ඔපචුනිටි එකක් ලැබුණාම එහෙම පාත් එකට යන්නේ මට ඕන අපේ ලංකාවේම නෑනේ මෙහෙම හිටියමනේ හිත මහාන වෙනවා. තමන්ට chance එකක් එනවා මාර්ගඵල හරි ලබන්න. ඊට පස්සේ ඉතින් පැවිදි වෙන එක වෙනවද නැද්ද ඒක ප්‍රශ්නයක් අපිට අදාළ නැහැ. මේක වෙනවනේ ඊට පස්සේ පැවිදි වෙනවොත් දන්නවා කරන දේ. මහන්ලා කොහොමද දවස ගෙවන්නේ? කැලවල වල ගියොත් හිමාලය ගියොත් මොනවද කරන්නේ? දැන් මම මේව දැනගෙන හිමාලය යන්නේ කාගේවත් තාපසරුන්ගෙන් දැනුමක් ඉන්න කරන්න එහෙම කරන්නේ. ඒක ඉතින් මට වෙන ශක්තිය ඒවා සංසාරේ වඩපු ඒවත් එක්ක එයාගෙන් ලැබෙන එක වෙනම දෙයක්. හැබැයි මම මෙහෙම ධර්මයේ ඉගෙන ගන්නවත් එහෙම කොහෙවත් ට්‍රේන් වෙන්නවත් ඒකට මගේ පුරුද්දට ගිහලා හිමාලයේ ප්‍රැක්ටිස් එකක් කරනවා. තමයි හැබැයි මම පොතුත් ගෙනියනවා කරන්න ඕනේ කියලා හැබැයි ඒක වෙන්නේත් නැහැ. හේතුව ඒ අඩවිය අර ගොඩාක් යන්නේ නිකන් මේ වෙන එනර්ජි එකකට සමාධි පැත්තෙන්. මං සක්මනේම අහලා තියෙනවද පුතා? Have you heard? මම සක්මන් කරන්න හැටි දැක මේ ඒක කොහෙද අහලා තිබ්බද කොහොමද නෑනේ? මේ කියන්නේ මෙහෙම දැන් මේ කියවන එකත් මෙහෙම ධර්මයේ කල්පනා කරන එකම තමයි සක්මනේදිත් කරන විදියක් තියෙනවා. ඒක ජර්මන් හාමුදුරු කරපු එක මං හිතන්නේ මේ මොනවාද? you have not seen no? YouTube එකේ නේද? alright මම මේක පෙන්නන්නම් පස්සේ මම මේක කවර් කරලා පස්සේ යන්න ඉස්සෙල්ලා වඩින්න ඉස්සෙල්ලා හරි ඒක ස්වාමීන් වහන්සේගේ ඉස්සර අපි අත අල්ලගෙන වඩම්මනවා කුටියට වඩම්මනකොට ඉතින් අපිට පාලියෙන් කියලා තේරුමත් කියනවා එයා වඩින ගම ඊට පස්සේ කිව්වේ මේවා තමයි කමඨහන් කරා මාර්ගඵල ලබන්න කමඨහන් වෙනකොට يعني මේ ගන්නේ මේ සූත්‍රවලින් අරගත්ත ඒවා තමයි තියෙන කරුණු අපිට ඒක සාම්පලයක් වගේ ඔක්කොම මේක අපිට පුළුවන් අපිටත් එහෙම ඒක කල්පනා කරන්න දාන්න විතරයි තියෙන්නේ. දැන් ගොඩක් අයට හොඳට මේවා තමයි මේ නිකන් මෙහෙම දැන් මේක ප්‍රායෝගික වෙන දෙයක් දැන තමයි මේ බුදුහාඳුරෝ ඒකට නම් දාලා
අත්දැකීම් අතර මේ කාලේ තියෙන එක මම කියන එක ගන්න ඕනේ. ඒක කොටක් අයියේ කොහෙද මේ පොඩි එක්ස්ප්ලනේෂන් වගේ දුන්නොත් අහලා තියෙනනේ ප්‍රෝග්‍රෑම්ස් වලදී මම අර විඥානයම ගැන කියන්නේ නේ. ඒක ගොඩක් අදාළයි මේක. ඔය රිට්‍රීට් එකටම දේවල් ටිකක් මේක සාම්පලයක් හැටියට ධර්මයේ කල්පනා කරන්න හැටි. මතකයි නේද විඥානයේ කන්ඩිෂන් නේචර් එක නේම ගැන. ඒතරම හැම ප්‍රෝග්‍රෑම් එකකම කියනවා. ඔය මගේ අරමුණත් ඒ කියන්නේ මේකට ගේන්න මොනවා සමහර බාර වැඩි වෙන කට්ටියට හැබැයි ඒක අර එහෙම කල්පනා කරන්න පුළු වෙන්න ඕනේ විඥානයේ කන්ඩිෂන් තියෙන ආකාරයේ විඥානයේ කියන්නේ අන්තිම මොහොතේ කොහොමද කෙලෙස් අනුව කර්මානුව විද්‍යානුවයි අරමුණ වෙනවායි එතකොට කන්ඩිෂන් තියෙනකොට විඥානය පහළ වෙනවා අමෘත පහළ වෙනවා එතකොට ඒක අනාගාමී දුකරුණා මෙහි අරමුණක් නාව පීස්ෆුල්නස් එක ඩිස්ට්‍රැක්ට් වෙනවා තමයි පීස්ෆුල්නස් එක ඩිස්ට්‍රැක්ට් වෙනවා කියන්නේ ඔබ්ජෙක්ට් එක කරන කොන්ෂස්නස් conditions තියෙනකොට විඥානය පහළ වෙනවා. එතකොට රහත් චතුමේකට අන්න එහෙම සාන්තියට සාන්තිය කියන්නේ උපේක්ෂා දැනීම. equanimous feeling. equanimous feeling විඥානයක සයින් එකක් තමයි දැනීම. මේ දැනීම කියන එක ෆීල් වෙන එකයි. එතකොට ෆීල් වෙනත් එක පර්සීව් වෙනවා, රියැක්ට් වෙනවා. සංඥා වෙනවා, ප්‍රතික්‍රියා කරනවා. ඒතර මේ කම්පොනන්ට්ස් නැතුව විඥානයක් අඳුර ගන්න බෑ. ඒ කම්පොනන්ට්ස් නැතුව කියන්නේ ඩෙඩ් බොඩි එකක් විතරයි. මේ කියන්නේ බොඩි එකක් විතර ෆ්ලෙෂ් බොඩි එක. ඒතර මේ කොන්ෂස්නස් එකේ කොටස් තමයි භාගතුන් වහන්සේ කියන්නේ. ඒක කර්මිකලි එන්නේ. අන්න එකක් දැනගන්න ඕනේ. ඒතර කර්ම ඒ විඥානේ තමන්ට එන්න ඕන විඥානය කර්මයේ විපාකකින් එන හින්දා ඒක ඒ අවශ්‍ය කරන ඉන්ද්‍රිය ලැබෙනවා. ඒ අවශ්‍ය කරන පරිසරයේ ගැවසෙනවා. එතකොට බාහිරින් එන්න ඕන අරමුණු ටික එනවා විපාක වලට. එතකොට මේ ටයිප් එකේ දැනීම ඇති කරන්න. සරලව මම කිව්වේ අපිට බැනලා තියෙනවා අපි කාට හරි කට්ටියකට අපිට මේ බනින අපි ඉස්සර කොයි හරි වැඩ කරපු තැන කියමුකෝ. ගියාත්මක. එතකොට අපිව කොහොම හරි යවෙන්නේ මේ බනින මේ බොස් කෙනෙක් ඉන්න තැනකට වැඩ කරන්න. පොඩි උදාහරණයක්. අපේ පවුල් වලත් එහෙමයි. මේ පොඩි එකක් ගොඩක් තියෙනවා. ඉතින් අපි කර්මයේ මේ ඊට පස්සේ අපි හදිස්සිය ඕකෙන් බේරෙන්න ඕන එක තව අපි හොඳ නෝටිස් කරයි. තව ඔෆිස් එකට මෙනක් කර ගාන්ට එක පේයි. තමයි සමාධියක් නෝටිස් හරීම පර්සෙප්ටිව් නා. you will notice ඒක ගාන්ට ගැලපිලායි අර ඒකමයි Tamanට එන්නේ. අර ඊයේද මම කිව්ව රොටිය ගැන. අනිවාර්යයෙන් මේ පුතා හිටියේ නෑනේ. කොයි හරි ඔය මතක් වුණොත් මට දැන් කල්පනාවක් නැති වී. කොහොම හරි ඒ අර Tamanට ගැළපිලා තමයි ඒක එන්නේ. අර ඒක විඥානේ දකින්න ඕනේ කර්මිකලි එන්නේ. මේක ඇත්ත. දැන් ඒක විචාර ඒතකොට මේක නිකම්ම මේ කොන්ෂස්නස් මේක ලොකු දැනගැනීමක්. විඥානේ තාම හොයනවා මේ නූතන මේ නියුරෝසයන්ටිස්ට්ලා නියුරෝසයන්ටිස්ට්ලා ඒක තාම ඒගොල්ලෝ මොකද ඒ වැඩේ තියෙන්නේ අර වයර් එක විතරක් ස්ටඩි හොයනවා වගේ නියුරෝන්ස් විතරක්. එතකොට මේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක ඒක වෙනස්. ඒක වෙනස්. ඒක වගේ තමයි විඥානය. ඒක මොකද කියන්නේ ලයිෆ් ෆෝස් එක. එතකොට ලයිෆ් ඒතකොට බුදුහාඳුරේ ඒක කොන්ෂස්නස් එක හොඳට විස්තර කරලා කියනවා. දැන් ඔය කන වගේ තමයි වයර් එක නියුරෝන්ස් ටික. හරි අපි කියපු අරමුණු කොහොම තියෙනවා. මෙටීරියල් පාර්ට් එකට තන්නේ. ඕකෙම කොහොමද විඥානද මේකේ නිදහස් වෙන්න ඕන භාවනා මාර්ගය මතු කරා. දැක්ක ඉස්සර කේන්ති ගියා ආසාව ඇති වුණා. ඒ කෙලෙස් වලින් තමයි
මෙහෙම මේ විදිහට මේකෙන් කොහොමද මිදෙන්නේ? එතකොට සීල සමාධියක් ඒකනම් ප්‍රැක්ටිස් කරනවා. ඒ සමාධිය ලෝභය ද්වේෂය නැතුව පවත්වාගෙන යන ඒගොල්ලන් හිතනවා මේන අපි ලිබරේටඩ් මේකින් කියලා. ඒකත් ඒක පීස්ෆුල්නස් එකකින් මැන්නකල් එක මේන්ටේන් කරගෙන එහෙම ඒකට ප්‍රඥ ලෝකේ ඉපදුණා. තාම විඥානේ නිදහස් වෙලා නැහැ. It's a higher consciousness. ඉබේම අරමුණකට යනවා අන්තිම හුස්ම දන්නේ නැහැ. You are not conscious and you are reborn somewhere. Okay? and ඒක හිත මේකත් පොඩි සාම්පල් එකක් ධර්මයේ බලන්න. මේක ජර්මන් හාන්සු දුන්න මේක මම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා ඒ කාලේ. මගේ හිත ශාන්ත වෙනවා මේ ඊට පස්සේ මේව බලනකොට තමයි ඒකේ ලොකුම මේකේ සාරයක් කරන් තමයි තේරුම් කරන්නේ බා ජර්මන් හාන්සු. රහතන් වහන්සේලා බඩපු සූත්‍ර රහත් වෙන්න කරපු සූත්‍ර ටික බඩහුවේ නැහැ. උන්වහන්සේට එකපාරයි කිව්වේ රහත් උනා එදා. අපිට ඒක බුදුහාමුදුරු පර්සනලි හම්බෙන්නේ නැහැ නේකනේ. ඉතින් ඒකේ සාරය අයිඩියා එකක් තමයි බුදුහාමුදුරු මේ එතකොට මේක කල්පනා කරන එකම කමටහනක්. නේද? ඉතින් මේක මෙහෙම කල්පනා හුදකලා වෙලා එහෙම ඉන්නකොට මේ සියුම් විදියට තමයි තමට මේවා අර පැහැදිලි වෙන ඇහැ වැඩ කරන්න පටන් ගන්න. ඉතින් එතන මේ දෙයක් තියෙන බුදුහාමුදුරු සරණ යන්න ඕනේ. ඉතින් එතකොට රහතන් වහන්සේට ඒක ඉමේජින් කරන්න ඕනේ. කිසිම ආසාවක් නැහැ. කිසිම මේක අවුල් කරගන්න අරකයි මේ හිතන එක අල්ල ගන්න ඕනේ හාමුදුරන්ගේ. මම දකිනවා මම අපේ අර ජර්මන් හාමුදුරු ගැන පොතක් ලියනවනේ. ඉතින් මේ මහත්යත් හරි ෂාප් හරි සනුර කියලා. එයා තමයි සෑහෙන පුදු මොලයක් තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම මොනාරි සම්බන්ධයි මේ පාත් එකේ ඇවිල්ලා තියෙනවා. එයා තමයි ඔය කිව්වේ අර මම මිඩල් මෑන් වයින් කළා කියලා සූත්‍ර වලින් අරන්නේ. හරියටම හරි. ඒ කියන්නේ මේ ඉතිහාසෙම මේ එක ඉන්ටර්ප්‍රිටේෂන්ස් ඔක්කොම නැතුව කෙලිම ජම්ප් එකක්. ඒක ලොකු දෙයක්. ඒකේ සිග්නිෆිකන්ට් එක දකින්න ඕනේ මේ තියෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ ඒක ඇත්තට මේක පොල්ගස් දුවේම තිබ්බා ඒක. ඒක සූත්‍ර මුල් කරන් වජිරාරාමෙත් තිබ්බා. ඒක හරි පුදුමයි. වැඩි අර සීලේ මොනිටර් කරලා කරේ නැති වුණාට උන්වහන්සේලාගේ ඒක තිබ්බා. ඒ කියන්නේ කොහොමද අපිත් ඒකට කොහෙන් හරි ඉපදිලා මේ වුණා. හැබැයි මේක දැන් ෆුල් හම්බ වෙනවා කට්ටියට. ඉතින් උන්වහන්සේ මේ මල්ලිත් පොත ලියනකොට මම මේ තේරුම් ගන්න මේක මට තේරුණා. එයා මට රිවිව් කරන්න එකපාරක් ලැබිච්ච ලාක මේක අවුල් කරගෙන තිබ්බා පොඩ්ඩක්. මේක අවුල් වුණොත් අපරාධ මේ පොතේ. මේ අනිත් කතන්දර තිබිලා හරියන්නේ නැහැ. මේකනේ මේ කට්ටියට ලොකු මටත් වඩා හොඳට ලස්සනට කොහොමද ඒක හරි ස්මාර්ට් මල්ලි කෙනෙක් ඇත්තටම. ඒ කියන්නේ මටත් වඩා හොඳට ඒක ලස්සනට අල්ලගෙන තියෙනවා කොහොමද කේසුත් එක්ක විඥානේ මේම අරමුණකට යන්නේ හැටි. ඒවයිම තේරුම් කරලා ඒක ලස්සනට ඒක තේරුම් කරලා තියෙනවා. ගොඩක් ඒ පොයින්ට්ස් හොඳට අරගෙන හොඳ මේකින් තේරුම් කරලා තියෙනවා. ඒක හරි වටිනවා. මේ යාත පළවෙනිටම ඔය මොකක් හරි හිතන්නේ නැතුව සූත්‍ර බලන්නේ ඒවා ඔක්කොම ඉංග්‍රීසියෙන් මේ ලස්සනට තේරුම් කරලා තියෙනවා. ඉතින් ඒක මං හරි සතුටු වුණා මොකද ඒ කියන්නේ මිනිසුන්ටත් ඒක හරි පැහැදිලි විදියට ලැබෙනවා කියලා. ඉතින් මේකේ මම එකක් පෙන්නන්න.
ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඔය දැන් ඉන්නේ කට්ටියක්ම ඉන්නවා. මේගොල්ලෝ මම තේරුම් ගන්නයක් කර යනවා. ඒක සිග්නිෆිකන්ට් එක දන්නවා. මේ ඔක්කොම එක ටීම් එකේ ඉන්නේ කවුද අපේ මහත්තුරු. වෙන තැනක වෙන්නත් සාන් මාත්තලා ඉන්නේ ඔක්කොමලා. අර පලින් රිට්‍රීට්ස් වලින් මේගොල්ලෝ ගොඩක් කරපු කට්ටියනේ මේකේ. පාත් එකේ සීකින් මම මේක මල්ලිටත් එක තේරුම් ගන්න ආයි මෙයා කරාට කමක් නෑ. ප්‍රශ්න නෑ හිටියේ නෑනේ. ඔය පොයින්ට් එක any questions of Sakka කියලා වගේ එනවා ඇති ලොකු මේ ඉංග්‍රීසි පොතේ ලොකු පොතේ. සලායතන වගේ මම මේක නිතර මොකද මේක ලස්සනට ඒකෙන් බලනකොට බුදුහාඳුරේ කියපු වදන ගොඩාක් පැහැදිලි. අපි තිබුණා මොකද අපිට මරණ වෙලාවේදී දැන් බලන්න ඒක මහා රහසක් නේ. මරණ වෙලාවේ අපිට මේ ඒක මං හිතන ඕන මේ අධ්‍යාත්මික ලෝක යන කෙනෙක් මොන යෝගියෙකුට උනත් ඒ ගැඹුරම අපේ පුනර්භවයේ නවතින ආකාරය ඒගොල්ලන්ට යම් අදහස් දෙනවා කිසිම ආසාවක් තියෙන්න බෑ කියලා. සමාටි ආසාව නැතිවීම ගැන හිතන්නේ මේ පංච ඉන්ද්‍රියන්ගේ ලෝකෙට තියෙන ආසාව. ඒකනේ ප්‍රකටව තියෙන්නේ. ඉතින් ඒක ආසාව මදි නැති වුණා කියලා උනත් ඒක අර අපේ ඇතුලේ latent tendencies වශයෙන් තියෙනවා නම් මේ අනුසය වශයෙන් තියෙන එක සසරේ එන්න ඉඩ එනවා ඉතින්. ඒක නැති කරන්නේ අර මේ විදිහට ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙනකොට. නෑනේ පුතා. සිංහලක ඉතින් සක්මන් සිංහල එක කියවන්න සක්කපන්නේ 216 සිංහල පොතේ එක් කලක අභාගතුන් වහන්සේ රජගහ නුවර අසල ගිජ්ජිකෘපාවේ වසනසේක. එක සක්‍රියා භාගතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක සිට ස්වාමිනී මෙහි සමහර සත්වෝ ඊතාත්මියම පිරිනිවන් පාති. මේ ඊතාත්මිය කියන්නේ මට තමයි තේරෙන්නේ මේ වචනේ මේ ආත්මෙදිම. මේ ආත්මෙම පිරිනිවන් නොපාති. එහෙනම් ඊට හේතු ඒ කියන්නේ නිවනට යන්නේ ආයි ඉපදෙනවා කියන එක තමයි. එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ස්වාමිනී සමහර සත්වෝ මේ ආත්මෙම පිරිනිවන් පාති. එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද විමසිය. දේවේන්ද්‍ර ඇසින් දතියුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ගති ඇති කාම සහිත ඇලුම් කටයුතු රූප තිබේ. භික්ෂූ නම එය පතයි නම් ගුණ කියයි නම් ගැලී සිටි නම් පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඥාණය එය ඇසුරු කොට දැඩිවගෙන පවතී. දේවේන්ද්‍ර උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. කනින් දතියුතු කියන්නේ පොඩ්ඩක් හරි ආසාව ඇලීම තියෙනවා නම් හිතන්න මෙතන හුස්මට තියෙන්නේ අපි අර ඒ විදිහට බැලුවොත්. එතකොට තියාගන්න බෑ. කොච්චර උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි.
කනින් දතිය යුතු ශබ්ද, නාසයෙන් දතිය යුතු ගන්ධ, දිවෙන් දතිය යුතු රස, කයින් දතිය යුතු පොට්ටබ්බ, මනසින් දතිය යුතු ධර්ම තිබේ. භික්ෂු නමය පතයි නම් උපාදාන කොට පවතී. උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. දේවේන්ද්‍ර ඇසින් දතිය යුතු රූප, කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් දතිය යුතු ධර්ම තිබේ. භික්ෂු නම ඒවා නොපතයි. උපාදාන රහිත භික්ෂු නම් පිරිනිවෙයි. දේවේන්ද්‍ර සමහරු මේ ආත්මෙම පිරිනිවෙයි. එහෙනම් ඊට හේතුව මෙයයි. ප්‍රත්‍යමයයි. ඒතර පොඩ්ඩක් හරි ආසාව තිබ්බොත් ඉපදෙනවා. කොච්චර අපි ඉපදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරාට වෙන්නේ නැහැ. එතකොට ඒක මැරෙනකොට බලන ඒවා නෙමෙයි. දැන් මේ වඩ යනකොට අඩු ගානේ ආසාව අඩු වෙවි යන්න ඕනේ. අඩුවේ විතරක් නෙමෙයි අපේ බැඳීම් නැති වෙන භයානකත්වය තේරෙන අපේ අම්මලා තාත්තලා අර මේ වටපිටා ඉන්නවා කියලා අල්ලගෙන හිටියොත් මම අර කිව්වේ අද කාලේ ඥාති ලෝකෙට ඥාතින්ගේ මලුන්ගේ ලෝකෙට තමයි යන්නේ ගොඩක්. මොකද කියන්නේ ඔය ඥාති මැරෙලා නෑ ඇත්තටම. මැරෙන්නේ ඒ කියන්නේ අර එහෙම මේකට තමයි ගොඩක් අය යන්නේ බැඳීම් තියාගෙන ඉන්නවා. බැඳීම් නැති කරන පින්කම කරනවා අඩුයි. නිතරම අනිත්‍යතාවය ඒවා වැටහෙනකොට අර ඝනභාවය නැති වෙනවා මේ ඇත්ත ආකාරය. අපි ඒවට ඝන කළා බර කළා මෙටල් බැගේජ් එකක් නේ. මනසින් ගන්න මේ ලගේජ් ටිකක් බර අයුන්ස මානසිකාරේ වර්තමානයේ ඉන්න එක. මහන්සි නැති සිතත් එක්ක කෙලෙස් අඩු වෙච්ච සිතත් එක්ක. එතකොට මේක දැන් අද කරමු. මට හෙට ටිකක් මේ වෙයි. તો නකුල පිටුමා එක බැල් කියවන්නේ දී. ඒ කියන්නේ ෆිසික්ස් පැත්තෙන් ওই 18 වයසේදී ඊට කලින් 16ම ඒක මේවත් කර එක අවු වෙනවා. මොකද ඒ වයසේ ෆ්‍රෙෂ් තමන්ට හොඳට මේ මාර්ගඵලයක්ම ලබන්න පුළුවන්. මේ අපි හිතනවා මේ ගැඹුරුයි පොඩ්ඩ ඉගෙනගෙන එන්න ඕනේ. එහෙම එනකොට අපරාධ අලුත් අරකට එනකොට මහන්සි වැඩි. අරව මෙට ඔළුව දැන් ඒකනේ වෙන්නේ කොටක්. අනිත් ඒවා අපි මේ බුදුහාඳුනුගේ එකට ෆ්‍රෙෂ් එකට බලන්නේ. ඉතින් අපි මේ අරව මේ අංජනංගලි බල එනකොට අරක අපරාධ අරකදී. දැන් කෙලින්ම ඒක ජර්මන් හාඳුන අපිට එහෙමයි කරේ. කෙලින්ම ආව දුන්න මේකට බැලුවා නම් මෙයා තාම තරුණයි තව ඉගෙනගෙන ඉන්න ඕනේ මෙයා තේරෙයිද? එයා බැලුවේ නෑ. මං ගහට යවන නිවනට යන්න වෙනවා නැත්තම් මට තේරුමක් නෑ. මම ඔය දැන් අරගෙන මොනවද කරන්නේ? මේක ගැනත් මෙහෙම මේ ගැනත් මෙහෙම මේ මදන් වලි වෙන එකක් තව අවුරුදු කීපෙ මම මොකක් හරි වෙන එකක් බණ කිව්වට කියයි කියලා හිතන්න අමාරුයි. හිතන්න බෑ. හදිසි අපි මොන හරි තව ටෙක්නික් එකක් try කරමු කියලා. මම දන්න කට්ටිය දන්නවා මේ සූත්‍ර එකකින් පිට ගිහිල්ලා නැහැ. මම යන්න විදියක් නැහැ කොහොමද? මේකේ තව දැනුම ඇතුව දේශනා කරන්න ඉඩ තියෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි මේ පාත් එකේ එහා වෙන එකක් තියෙනවා කියන එක හරි මොන හරි වෙන්න ඕනේ. දැන් මෙහි හොඳට රිලැක්ස් කරන්න පුළුවන් නේ. මොනවත් ටෙන්ෂන් එකක් නැහැනේ. නේ නිවුස් නැහැ මොනවත් නැහැ. එතකොට එහෙම ඉන්න ගමන් තමයි මේක මෙහෙම බැලෙන්න කියවෙන්න ඕනේ. දැන් මහණෙනි අතීත අනාගත රූප අනිත්‍යයි. දැන් මේ වගේ එනකොට ඉංග්‍රීසි එකේ තියෙනවද? you have just a page. මහණෙනි අතීත අනාගත රූප අනිත්‍යයි. වර්තමාන එතකොට මෙහෙම හිත දාන්න ඕනේ අතීතේ. අතීතයේ රූප කිව්වම දැන් ටිකට ඉස්සලා පෑ ගානකට ඉස්සලා හරි මාස ගානකට ඉස්සලා හරි තමන්ට මතක් වෙනවනේ තමන්ගේ තිබ්බ මොකක් හරි රූපයක්. එතකොට ඒක ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙච්ච ආකාරය හොතට නෝට් කරන්න ඕනේ. මේක එක ටයිප් එකේ කොන්ෂස් එකක් අපි ඩෙවලොප් කරනවා දැන්. ඒක හරි සිම්පල් මේක වුණානේ මොකද්ද ඔක හිතන්න කියලානේ අපි හිතන්නේ. එහෙම නෙමෙයි. දැන් මෙතන ඉඳන් ටිකට ඉස්සලා වෙච්ච බොඩි එක හරි එහෙම වෙච්ච දේ සිදුවීම ඒක පාස්ට් එකනේ. ඉතිහාසෙනේ. ඒක හැබැයි එහෙම දාලා එතනට මේ පොඩි වෙලා බලන එක නැති වුණා රූප ගැන කියනම කවරේද? මහණනි මෙසේ දකින උගත් ආර්ය ශ්‍රාවකයා අතීත රූපේ අපේක්ෂා රහිතයි. පොඩි උදාහරණයක් ගත්තොත් සූර්යා පායන එක හරි සූර්යා බැසගෙන යන එක. ඊයේ වුණා. අපි දැන් ඒක ගත්තොතින් ඒක අනිවාර්යෙන්ම වුණානේ. එතකොට අද දැන් මේ කරවල වෙන එක නොබීතියේද? චූටි වෙලා ගන්න ඕනේ ඒක අනිවාර්යෙන්ම. මේ කටින් කියන එකක් නෙමෙයි මේක. හිතට ආයයි ටික වෙලා නැවතිලා මේ ඒම මේ එතන නැති වෙන්න ඕනේ නේද කියන එක. අද සූර්යා මෙහෙම කළුවර වෙන්න ඕනේනේ. ගියේ කළුවර වුණා.
දවස් ගණනාවකම පහළච්ච කලුරුණා. දැන් මේ ඉස්සරහට දවස් ගණනාවකම පහළච්ච කලුරුණා. දැන් මේ ඉස්සරහට මෙයා වෙන එක මේ හෙටත් ඒක වෙනවා. අදත් දැන් අද හැන්දෑවෙත් ඊට පස්සේ රාත්‍රී වෙනවා. ඊට පස්සේ දැන් අනිවාර්යෙන් මේ වෙලාවේ ඒ කරා යනවා ටයිම් එක. එහෙම වෙනවා නම් ඉස්සරහට හෙට මේ වෙන එක වෙනවා නම් අද දැන් කියමුකෝ හෙට සූර්යා මේ පායලා නෙමෙයි මොනවාද මෙයා වෙලා යන එක මේ වෙනවමයි කියලා මෙයා වෙනකොට අද දැන් මොන හරි හේතුවකට වෙලාව නවතීද එකපාරටම රැ වෙන්නේ නැතුව. එහෙම වුණොත් හරි ඉන්ටරෙස්ටිං නේද? ඒක වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒක තවත් එකක් තියෙනවා අම්මලා බඩයම් බබාලා ඉන්න අම්මලා දැන් ඔක තියෙනවා. ඒ අනිත්‍ය සංඥාව නැත් මේක දැන් මේකෙන් වඩවන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව මහණෙනි මෙසේ දකින උගත් ආර්ය ශ්‍රාවක අතීත රූපේ අපේක්ෂා රහිත වේ. දැන් ඔහොම නැති වෙනවමයි කියලා නැති වුණාමයි කියලා හොඳ අවධානය ගන්නකොට ඒවල ආශාව නැති වෙනවා Tamanට වෙච්ච දේවල් ගැන මතකවල ගැන. අපේක්ෂා රහිත අනාගත රූප නොපතයි. අනාගතයේ Taman ගිහිල්ලා අපි මොනවද බලාපොරොත්තු තියාගන්නේ. වර්තමාන රූපේ කලකිරීම පිණිස නොවැළීම් පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ. අතීත අනාගත වේදනා සංඥා සංකාර විඥානේ. දැන් මේක ඒවටත් දාන්න ඕනේ. වේදනා සංඥා සංඛාර ඒ කියන්නේ. එතකොට ඒක දකින්නේ වේදනා සංඥා සංඛාර කියන්නේ කොයි හරි කාත් එක්ක හරි වෙච්ච ඉන්ටරැක්ෂන් එකක්. ඒක අපිට හොඳට මතක් වෙන එකක්. එතන දැනුණානේ දැන් දේවල් එක වේදනාවටයි තියෙස්. ඒවා ඊට පස්සේ අඳුරගත්ත සංඥා රියැක්ට් වුණා ඒක සැපයි කියලා හිතලා එම රියැක්ෂන් එක උනා. ඔය ඇති වෙච්ච මෙන්ටල් ෆැක්ටර්ස් කියලා ගන්න ඕන. මනසේ කොටස් ඒවත් ඒ වෙලාවේ ඇති වෙලා නැති වුණා. අනාගතයේත් එහෙම පහළ වෙන අත්දකින්න ඕන දෙයක් තිබ්බනම් ඇති වෙලා නැති වෙනවාමයි. එතකොට පස්සේ මේවා යන්න හිතෙන්නේ නැති වෙනවා කොහොම. නැති වෙන්නේ නැති එකක් හම්බෙන්නේ අපිට කවදාකවත්. ඉතින් දැන් මේ වර්තමානයේ කියන එක අනිවාර්යයෙන්ම නැති වෙනවා. දැන් මේක වෙනම මේක කමටහන් දැන් එන්නේ. කෙලින්ම බුදු කෙනෙක්ගේ කමටහන් වලට තමයි එන්නේ මාර්ගඵල. ඉතින් මේක පොඩ්ඩක් මල්ලි නම් දැන් මේ ඊයේ මේගොල්ලන් පොඩ්ඩක් බලන්න එන්නේ. ඉතින් මම චුට්ටක් බලමු. වර්තමාන වේදනා සංඥා සංකාර විඥාන ගැන කියනුම කවරේද? මහණෙනි මෙසේ දකින ආර්ය ශ්‍රාවකයා අතීත වේදනා සංඥා සංකාර විඥානි අපේක්ෂා රහිත වේ. අනාගත වේදනා සංඥා සංකාර විඥානි නොපතයි. වර්තමාන වේදනා සංඥා සංකාර විඥානි කලකිරීම පිණිස නොඇලීම් පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ. ඊට පස්සේනවා මහණෙනි අතීත ඊළඟ පිටුවෙත් මහණෙනි අතීත අනාගත රූප වේදනා සංඥා සංකාර විඥානේ දුකයි. වර්තමාන රූප වේදනා සංඥා සංකාර මේක මේ හරි ෆාස්ට් එකට බැලෙන්නේ මෙහෙම කියවු විතරක් අතීත අනාගත රූප කියනවා. අතීත කියලා ගත්තාම මෙතන නැවතිලා ගන්න ඕනේ ඒක. අනාගත රූප අනේම නැති වෙනවා. මේ කියන්නේ මේ දුකයි. එතකොට වර්තමානයේ ඒවා කොහොම වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කියනුම කවරේද? මහනි මෙසේ දකින ආර්ය ශ්‍රාවකයා අතීත රූප වේදනා සංඥා සංකාර විඥාන අපේක්ෂා රහිත වේ. අනාගත රූප වේදනා සංඥා සංකාර විඥානේ නොපතයි. වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥානේ කලකිරීම පිණිස නොඇලීම් පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ. කාම් වෙලා කල්පනා කරනකොට තමන්ට මේ රූප වේදනා සංඥා සංකාර කියලා කල්පනා වෙනකොට එක එක සිනාරියෝස් මේ වෙච්ච වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. ඒවා කවදාකවත් තමන්ගේ වෙලා තිබුණේ නැහැ. දැන් ඒක බලන්න ඉන්ටරෙස්ටිං නේද? ඒක දැම්මොත් මොතින් පිටිපස්සේ ඒවා මගේ පර්සනල් වෙලා තිබුණේ නැහැ. දැන් එහෙම ඔළුවට දානකොට මහ පුදුම ෂිෆ්ට් එකක් එනවා. එතකොට අපිට ඒක දැන් ගොඩාක් විට අපිට උනා කියලා එක ලොකුවට රෙජිස්ටර් වෙලා ඇවිල්ලා තියෙනවා. අපි එතන හිටියා එහෙම කියලා. එතකොට මෙන්ටල් ඩිසීසස් හොඳටම නැති වෙන්න ඉඩ තියෙනවා. මනසේ ඇතුලේ ලෙඩ. තදින් දුක් තියාගත්ත ඒවා. ඒ කියන්නේ අපිට වුණා කවුරු කරා බැඳිලා ඉඳලා දැන් මම දන්නවා මේ රිට්‍රීට් ඉවර කළ වැඩි දහගමක් ධර්මයක් කරපුම නැති කට්ටිය මේ බුද්ධ ආගමේ වෙන Hindu දේවල් ඒත් බඳින භක්තිය තිබ්බ ආන්ටි කෙනෙක් ඇත්තටම. ඉතින් යාට දුකක් තිබ්බා ඥාතියෙක් මේ මොනවාද ඒ කියන්නේ නැති වෙච්ච එකක දුකක් ඇත්තටම. එයාගේ අක්මන් self realization කියලා කියන්නේ ඒකනේ. self realization කියලා කියන්නේ ඒකනේ. self නැහැ කියන realization එක තේරිච්ච තරමට
තමන් ලොකු දෙයක් අචීව් කරන් යනවා. ඒවත් අවබෝධයක් හැටියට වුණොත් නිකම් මේ බණකට කතාවට කල්පනා කරන එකට වුණොත් ඒක එහෙම කරලා තමයි මේ ඒ දේ වෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට මේ අපි ගෙනියන්නේ අනිත් ආත්මයට වටිනා වස්තු හැටියට ඇතිවෙච්ච සංඥා ඥාන ඒක ෆලෝ වෙන්නේ ඊළඟට කොන්ෂස්නස් එකේ. ඊට පස්සේ 31 වෙනි පිටුව මම හිතන්නේ මේ විදිහට තමයි ඉංග්‍රීසි වලින් උත් දෙන්නේ. with the cause කියලා වගේ මොකක් හරි එනවද සූත්‍රය? with the cause. ප්‍රථම හේතු සූත්‍රය. නේ? ඉංග්‍රීසි වලින් එනවද with the cause? in English sorry, page 30, 33, page 33. Page 33. ප්‍රථම හේතු සූත්‍රය. පුතා රිෆරන්ස් එකක් හදලා තියෙනවද මේකේ? අර මම කියවන සූත්‍ර. හොඳයි ඒක. ගොඩාක් වැඩ කළා මේ කට්ටිය. මටයි ගිල්ටි මේ දැන්. ඒක ලේසි කළා එමනේ. හැබැයි අර මේ දැන් මම හිතුණා මේ රෙෆරන්ස් එක මේකට අද අපි හිතන්නේ. උන්වහන්සේට මේ විස්ඩම් එක තිබ්බා. ඒ අර උන්වහන්සේ කොන්ෆිඩන්ස් එක තියෙනවනේ. ඒතර ඒක ෆ්ලෝ වෙනවා අනිත් අයට. ඒ උන්වහන්සේ ඒක දන්නවනේ. දන්නේ කෙනා ඒකනේ අර ඒව නැති වුණාමනේ මේ අදි සීල අදිචිත්ත අදිපඤ්ඤා වෙච්ච රහතන් වහන්සේලා මාර්ග යන කට්ටිය නැති වුණාම ඒගොල්ලන් එහෙම හිටියම අරගොල්ලන් එස්ටැබ්ලිෂ් කරනවා ඒක අදි සීල අදිචිත්ත අදිපඤ්ඤා. තේරෙනවද නේද? ඒ කියන්නේ එතකොට ඒක වෙන්නේ නැති වෙන එක තමයි ප්‍රශ්නේ. නැත්තම් මේ කට්ටියට බැරි කමක් නැහැ ඉන්න කට්ටියට. කවුරු කෙනෙක් හරි ඉන්නවනම් ඔන්න ඒගොල්ලෝ ඔක්කොම ඒ කියන්නේ ඇස් වලට ඒගොල්ලන්ට පේනවා නම් කනට ඇහෙනවා කියන්නේ ඒ සමාන කර්ම තියෙනවා. පිනක් තියෙනවා. මම කතාවකුත් කියන්නේ අර බුද්ධ මේ කොයිද කතරගමදී මම දැක්ක කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. මෙහෙම වඩිනවා. ඒතර මට ඒක අහසයි පොළොවේ වගේ පෙවුණා කියලා මේ අවුරුද්දකින් පස්සේ මමත් වඩිනවා. කිව්වේ නේද මන්ද ඒක අහලා ඇති ඕන තරම්. මම එපා වෙනවා කියලා. ඒක අපේ නරක දේවලුත් එහෙම තමයි. නරක දේවල් දකින්න එක අපේ පෙනෙන පොටෙන්ෂල් එක අපිත් එතනට යන්න ඉඩ තියෙනවා. ඒක අපි විවේචනය කරන්න නරක දේවල් දකින්නකොට අහනකොට සංඥා සංකාර විඥාන අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉපදීමට යමක් හේතු වෙනම් ප්‍රති වෙනම් එයත් අනිත්‍යයි. මහණනි අනිත්‍යෙන් හටගත් රූප වේදනා සංඥා සංකාර විඥානි කොහොමනම් නිට්ටය වේද? මහණනි මෙසේ දකින ආරි ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥානි කලකිරෙයි යොමු මිදෙයි. රහත් බව පිණිස දැන් මේක ආහාර රූපයට ප්‍රධාන ආහාර දුන්නේ නැත්නම් ඒක පවතින්න බෑ. අනිත් එක අහලා තියෙනවද? කර්මය. එතකොට ඒක කර්මයට සම්බන්ධ අවිද්‍යාව, තණ්හාව ඒවත් එක්කනේ මේ කර්මය කියලා දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒව තමයි හේතු මේ රූපයට. එතකොට මේ ඒව නැති වෙන හේතු අන්න ඒක බලන්න ඕනේ. ඒ කර්මය කියන එක ෆෝස් එක ආයි කර්ම කරන්න ඕනේ. ඒක ලේසින් අපි කරනවා. ඒක නැංග හදාගෙන පවත්වාගෙන යන්නේ. කාටවත් එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ ඇඟක් හදන්න. ඇඟ හදන්න නැතු ඉන්න එක තමයි සෑහෙන දෙයක් කරන්න වෙනවා. එතකොට අර ඒක දකින්න ඕනේ. අරක තමයි මේක. එතකොට ඒ නැති වෙන හේතුවක් හදන්නේ. එතකොට හැබැයි ආයි අපි කර්ම කෙරලා රැත් වෙලා තියෙන හින්දා අන්න එකතු වෙනවා ෆෝස් එකක්. ඒ අනුව ආයි අරක හැදී යනවා. එතකොට ඒක නැති වෙන හේතුවක් නේද? එතකොට අර කය නැති වෙන්න ඕනේ නේද කියලා තමන්ට අර මේ පිළිබඳ යථාර්ථයක් කල්පනා කරන්න පුරුදු කරන එක තමයි මෙතන කමඨහනක් වෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ සක්මන් කරනකොට අන්න ඒම කල්පනා කරන්න ඕනේ. එතකොට මේ කර්මයේ තණ්හා වාසාව නැති වුණොත් කර්මයේ කරන්නේ නැත්නම් හැදෙන්නේ නැතිකොට මේක පහළ වෙන්නේ නැහැ නේද? අන්න ওই විදිහට දාලා කල්පනා කරන එකක් කරන්න ඕනේ. එතකොට මේක වැඩි නිකන් ඉන්ටෙලෙක්චුවල් නොවෙන්න මෙතනට ගලපලා කරන්නේ නැති එක නොවෙන්න තමයි ආයි කය අර ඇවිදින එකට පොඩ්ඩක් කය ඉරියව්වට සිහිය තියන්න ඕනේ. ප්‍රසන්ට් මොමන්ට් එකට ගේන්න ඕනේ. එතකොට ප්‍රසන්ට් වර්තමාන මොහොතට ගේන එකයි කල්පනා කරන එකයි කරන්නේ. වර්තමාන මොහොතේ ඉන්නකොට එහෙම කරනකොට සමාධියක් එනවා. දැන් මේවා විශේෂ ඥානයකින් පේන්නේ නැති එක හේතුවක් තමයි
මේ පංච නිවරණයන් රෙප්ටිලියන් බ්‍රේන් එක. එතකොට මේ රෙප්ටිලියන් සත්ව මොලේ රෙප්ටිලියන් බ්‍රේන් එක මේ වැඩ කරන්නේ නැතුව ඒව අඩු කරලා ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව ඒවත් එක ප්‍රභාෂර මයින්ඩ් එකක් තියෙනකොට ඒ කියන්නේ වර්තමානට හිත ගේන එකත් එක්කයි භාවනාව දියුණු කරන එකත් සමාධිය පින එක මේ වෙන එකත් එක්කයි අන්න එහෙම මනස සමගාමීව වඩන ගමන් අන්න එහෙම අර ධර්ම කාරණාව කල්පනා කරනකොට අර ඥානය එනවා. ධර්මයේ කල්පනා කරන එක ධර්ම කල්පනා කරන එකට කියනවා ඒක කරනකොට මේ විදිහට වර්තමානටයි සමාධිය වැඩෙන ගමන් ඒකට කියනවා දැන් ඒ සමාධිය ගන්න වඩන සිහිය තියෙනවනේ ඒ ධර්ම කල්පනාව ඒ විදිහට කල්පනා කරන්න ඒ වෙලාවේ තියාගෙන ඉන්න 100ක් තියෙනවනේ සති සම්බොජ්ජංගේ වැඩනවා ධර්මයේ ඔයම ඇනලයිස් කරන එක කරනවනේ මේ වෙලාවේ ධම්ම විජය බොජ්ජංගේ වැඩනවා ධම්ම විජය එන්ලයිට්මන්ට් ෆැක්ටර් එක ඔය බොජ්ජංග ටික වැඩෙනවා අර එහෙම එතකොට තමයි සෝවාන් වෙන පරිපත්තිය හේතුව ස්පර්ශය කියලා එනවා ස්පර්ශය ස්පර්ශය සිද්ධ වෙන්නේ මොකක් කරාද? කය හරහා. කයක් ඕනේ. එතකොට කය බාහිර ඒ අරමුණු ඉතින් කය දැක්කම අනිත්‍යයි කියලා අරකට එතකොට ෆලෝ වෙනවා. එතකොට අනිත්‍යයි කියලා. දැන් කය එහෙම අනිත්‍යයි කියලා මෙයා වෙනකොට දැන් ෆීලිංගස් දැනීම් එහෙම අනිත්‍ය වෙන්න ඕනේ කියන එක වැටෙනවා. දැන් අපි සාමාන්‍ය හිතන්නේ මේ දැන් තරවුණා ෆීලිංග දැනීමක්. එතකොට ඒක දැන් ටික වෙලා තියෙනවා නැති වෙනවා. අන්න එහෙම අනිත්‍යතාවයනේ මේක මදි. මේක ඒක පවතින්නේම කයක් මතනේ. ඒ නැති වෙන කයක්නේ. එතකොට Tamanට මේක නැති වෙලා ඉවරයි වේගෙන්. මේ ඕන ෆීලිං දැනීමක් දැන් පහළ වෙන දැනීමක් අනාගතේ පහළ වෙන දැනීම අතීතේ පහළ වෙන දැනීම කොහොමද ඉවරයි? මේක ගැන පොදු ඥානයක් එන්නේ. ඒ ඥානෙට ඒකනේ කියන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒක ධර්මයස කියලා කියනවා. ඒ වගේ වැටහීමකට තමයි මේ බුදුහාඳුනගේ ඔරිජිනල් කාලේ සෝවාන් මේක නරහත් කරපු ඒවනේ. ඒකම අදාළයි සෝවාන් වෙන්න. ඒක එහෙම. වේදනා සංඥා සංකාර විඥානයේ දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥානයේ ඉපදීමට යමක් හේතු වේද ප්‍රතිවේද එයත් දුකයි. මහණෙනි දුකෙන් හටගත් රූප වේදනා සංඥා සංකාර විඥානේ කොහොමනම් සැප වේද? මහණෙනි මෙසේ දක්න ආර්ය ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥානේ කලකිරේ කලකිරිනම් මිදෙයි. රහත් බව පිණිස අනිකක් නැතයි දනි. මාන රූප වේදනා සංඥා සංකාර විඥානේ අනාත්මයි. රූප වේදනා සංඥා සංකාර විඥානි ඉපදීමට යමක් හේතු වෙනම් ප්‍රති වෙනම් එයත් අනාත්මයි. දැන් මේවා කියනකොට තමන් මේ පොත අල්ලන් ඉන්න මේකත් එක්ක එළියෙන් බලනවා වගේ මේ පොත මෙහෙම තමන්ගේ ශරීරයත් ඒක බලලා ඒකයි තමන් ඇතුලෙන් මේක කල්පනා කරනවා වගේ මේ දේ ඇප්ලයි කරන්න ඕනේ මේ කයටයි ඒ කයට ආශ්‍රිතව දැනෙන වේදනා සංඥා සංකාර වලටයි. අන්න එහෙම දැනෙන දෙයටයි සංඥා වෙන එකටයි. මහණී රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. ඒතර මේක ලාවට මෙයා වෙන්න ඕනේ මේ කය මේ පොත අල්ලන් ඉන්න කය මගේ නෙමෙයි. ඒ පොත සමාට මේ ඇඟිලි වලට පේජ් එක අල්ලන් ඉන්න එක දැනෙන දේ කියමුකෝ. ඒක තමයි වේදනා සංඥා. අන්න එහෙම ගලපන්න ඕනේ එතන වර්තමානයේ දැනෙන දේවල් වලට. තේරෙනවද? එහෙම ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තමයි මේක අර ඒක ඊට පස්සේ වෙනම කල්පනා කරන්න පුළුවන්. අන්න ওই විදිහට විඥානේ අනාත්මයි. වන්නේ කොහොමද? ඉපදීමට යමක් හේතු වෙනම් ප්‍රති වෙනම් එයත් අනාත්මයි. අනාත්මෙන් හටගත් රූප වේදනා සංඥා සංකාර විඥානේ ආත්ම වන්නේ කොහොමද? මහන්නි මෙසේ දක්නා ආර්ය ශ්‍රාවකයා මිදේ රහත් තිස්හත්වෙනි පිටුව අභිනන්දන සූත්‍රය. තියනවද? මොකද්ද පිටුව ඒකේ ඉංග්‍රීසි වලින්? සමානක කරන. මහන් යමෙක් රූපය සතුටින් පිළිගනීද ඔහු දුක සතුටින් පිළිගනී. යමෙක් දුක සතුටින් පිළිගනීද ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් වේදනා සංඥා සංකාර විඥාන සතුටින් පිළිගනීද ඔහු දුක සතුටින් පිළිගනී. දුක සතුටින් පිළිගනී නම් දුකින් නොමිදුනේයයි කියමි. මහණි යමෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන සතුටින් නොපිළිගනීද ඔහු දුක නොපිළිගනී. යමෙක් දුක
සතුටින් නොපිළිගනීද? ඔහු දුකින් මිදුණේ යයි කියමින්. ඉතින් මේක හරි ඉම්පෝටන්ට්, මේක හරි මේ වගේ ඒවා හරි බුදුහාඳුරු කියනකොට මේ අපි දැන් ඕන එකක් ඉඩ දීලා ඉන්ද්‍රියම් පිනවන්න ඉඩ දීලා මෙහෙම කරනකොට අපි දුකයි සතුටින් පිළිගන්නේ. අපේ ආස කරන ගඩියත් ඒක වැඩෙනවා. ඒතර අපිව ඔච්චර සතුටු කරවල මේ සතුටු කරන්න බෑ එන්න ඒක එහින් වැඩෙනවා මේ පැත්තෙන්. ඒ වෙලාවේ අර අත්දකින්න දේ නැති වුණාම එන දුක තියෙනවා ශනේ මේකෙන්. ඔය වගේ දුක් ගොඩාක් ගොඩ ගැහෙනවා අපේ සිස්ටම් එකේ. දුක්ගෙන ස්වභාවයක්. ඊළඟට බලමු මේ ඊළඟ පිටුවේ වගේ තියෙන්නේ ඒ 11 කියලා එන්නේ කර ඒ සූත්‍රවල 8 මේක 8නේ 9 10 11 මහණෙනි ඔබලාට බිඳින සුළු දේත් නොබිඳින සුළු දේත් දේශනා කරමි. ඒ අසව මහණනි කුමක් බිඳින සුළුද කුමක් නොබිඳින සුළුද? මහණනි රූපය වේදනාව සංඥාව සංකාර විඥානේ බිඳින සුළුයි. ඒ රූපයේ වේදනාවේ සංඥාවේ සංකාර විඥාන යම් නිරෝධයක් සද්සිදීමක් නැතිවීමක් වේද ඒ නොබිඳින සුළුයි. ඒක තමයි නිවන. ඒතර මේක හැම වෙලෙම ඒතර දැන් මේක පොඩ නිවන ඉඳන් කල්පනා කරනවා වගේ තොන්න පොඩ එනවා. ඊළඟ පිටුවේම තියෙනවා ප්‍රථම තුම්හාක සූත්‍රය. මහණෙනි යමක් ඔබලාගේ නොවේ නම් ඒ දුරු කරව. ඒ දුරු කිරීම ඔබලාට හිතසක් පිණිස පවතී. මහණි කුමක් ඔබලාගේ නොවේද? මේක ඉංග්‍රීසි වලින් හම්බුණාද? not yours no. okay. page එක කියනවද? හම්බුණාද? අර පොතෙන් දැනගන්න පුළුවන් නේද ඒක? මල්ලි මහත්ලා යති මහන්සියලා ඔක හදලා තියෙනවනේ. ඒතකොට ඒක පාවිච්චි වුණොත් හොඳයි. ඒතර මහණෙනි කුමක් ඔබලාගේ නොවේද? මහණෙනි රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබලාගේ නොවේ. ඒ දුරු කරව. ඒ දුරු කිරීම ඔබලාට හිත සැප පිණිස පවතී. මහණෙනි යම්සේ මේ ජේතවනාරාමේ තන දැව අතුකොළ යමක් තිබේද? ඒවා ජනයා ගෙන යන්නේ හෝ පුලුස්සන්නේ හෝ කැමැත්තක් කරන්නේ නම් එවිට ඔබලාට ජනයා අප ගෙන යන්නේ පුලුස්සන්නේ කැමැත්තක් කරන්නේ කියා සිතන්නේද? නැත ස්වාමිනී කුමක් නිසාද? ස්වාමිනී තමා හෝ තමා සම්බන්ධ නොවේ. මහණෙනි එමෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥානේ ඔබලාගේ නොවේ. ඒ දුරු කරව. ඒ දුරු කිරීම ඔබලාට හිත සැප පිණිස පවතී. මේක හරි ලස්සන සූත්‍රයක්. බලන්න ඒක තමන් මෙහෙම පුරුදු කරොතින් පොඩ වඩලා තිබ්බොතින් තමන්ව ටෙස්ට් එකකට ඉස්පිතාලේ මොකක් හරි මේකට ගෙනිච්චත් තමන්ට ඒක අතරලා නිකන් ඒකට ඉඩ දීලා ඔය කරන දෙයකට බලන්න ඉන්න පුළුවන්. නැත්තම් අයියෝ කොහොම රිදෙයිද අරකයි මේකයි කියලා ඕක විතරක් නෙමෙයි හැම දෙයකටම ජීවිතේ මොකක් හරි තමන් මේ අචීව් කරන දෙයකට උනත් දැන් ගන්න දේව අපි ගොඩාක් අල්ලන් ඉන්නෝනේ මගේ කරගෙන ඉන්නෝනේ සෑහෙන අපේ කරියක සම්බන්ධ උනත් දැන් කරියක උනත් සෑහෙන කරිය අරවා මේවා අපි ලොකු ප්‍රතිරූපයක් අරවයි මේවයි එකතු කරන් ඉන්නෝනේ. දැන් ඊට පස්සේ ඒවා රකින්න අපි කොච්චර දේවල් කියනවද කරනවද? ඒත් දැන් මේ වගේ එකකින් අපි දකිනවා මේ ටික නිදහසේ. හැබැයි මෙහෙමයි ඒවා කරන්න ඕනේ යුතුයකම් වශයෙන් විතරයි. අර යුතුයකම අපිට යුතුයකමක් නැහැ මේ කෙලෙස් සේවත් එක්ක ඇති කරගන්න. යුතුයකමක් තියෙන්නේ කෙලෙස් නැති කරගන්න. ගණන් ගන්න නැතුව ඒක අර තමන්ගේ ඇඟ හැදිලා තියෙනවා කර්මානුරූපව ඒක පවත්වන්න කරන්න ඕන දේ කරනවා. ඒ වුණාට දැන් මම ඒ කාලේ ඉතින් රස්සාවක් කරන්න දන්නේ අවුරුදු දෙකක් ඒ කරන කාලේ මම ඉතින් මන් ළඟ ඇඳුම් තිබුණේ නැහැ. ඔක්කොම ඇඳුම් දීලා තිබ්බේ. ඒ කියන්නේ අර මේ ලැබෙන ඇඳුම් මම ටී-ෂර්ට් තුනයි ජීන්ස් තුනයි තියාගත්තා. සිවුරු තුන වගේ තමයි. ඉතින් ඥාති දෙනවා මට ඇඳුම් ගොඩක් දෙනවා. හරි මේකක් හදන්න ඕනේ. ඒකත් හරි වටින අවස්ථාවක්. ස්වාමීන් වහන්සේලාද ස්ථානද ව්‍යසන වෙච්ච තැනක්ද ටීම් එකක් කියලා මම සමහරට තනියෙන් පෞද්ගලිකව දැනුත් කළා තියෙනවා. මොකද මගේ ඒක අර පරණ පුරුද්දක් එනවා. ඉතින් මම වෙන විදියකින් දැන් බලන්නේ සිත වඩලා සිතෙන් මේකෙන් කෙලෙස් නැති කරලා මිසුගේ කර්ම නැති කරලා ආත්ම ගොඩ ගන්න පැත්තක් කෙරෙන එකක් කරනවා. ඒක අපි කරන්නත් ඕනේ. අපි ඔය දැන් කරන එක සිත දියුණු කළා මේ ව්‍යසන ප්‍රශ්න එන්නේ නැති වෙන්න ලොකු නොපෙනෙන චෛත්‍යයක් හදනවා. ඒ කියන්නේ අදුෂමාන වේවා මේ බලක් කරලා තියන්න. එතකොට ඒක එහෙම හදන හැම අරවත් වෙලා තිබ්බ වෙලාවට අනිවාර්යයෙන්ම කරන්න. මම හිතන්නේ අපිට මේ තරුණ කාලේ මේ වගේ ඇක්ටිවිටි එකක් හරි වටිනවා. එකතු වෙලා මේ වීක්ලි බේසිස් හරි මන්ත්ලි හරි එහෙම අරකට එකතු කරන්න ඕනේ. මේ ඉඳගෙන භාවනා කරන එක මොකටම දිගට කරන්න බෑ. ඒක සුළු පිරිසකට තමයි එන්න තියෙන්නේ. මම දැක්ක ඔය බෙරික් වල මම දන්නේ කන්ටැක්ට්ස් කිව්වා මේ කන්ටැක්ට් කරන්න කියලා. එහෙ හෝම්ලස් අයටයි. අන්න එහෙම මේවක් කරනවා. මෙහෙත් තියෙනවානේ මේ දැන් සෝමසාවස්ලුණත් ඒවක් කරා.
ඉතින් එහෙම අපි ඒක මොන හරි ඒ පිළිවෙලක් මම හිතන අපේ මහත්තුරුත් එක්ක මොන හරි ඒක කරන්න ඕනේ ඇක්ටිව්ලි. එතකොට තව මේ හොඳ හිත හොඳ තියන අය මේ ඉන්නවා හැංගිලා. ඒගොල්ලන්ගේ අර නිකන් ඒ ගුණවත් එක එහෙන් වැඩෙනකොට මේවට එන්න ලේසි එතකොට. එහෙම ඒක ඉතින් මෛත්‍රිය වඩන්න ලේසි. ඒ බේසික් ක්වොලිටිස් තියෙනවා ඇතුලේ. යට ඔලෝභකමක් නැති දෙන්න පුරුදු කරන. ඉතින් මම හිතන්නේ ඒක අපි එකතු කරමු. මහණින් යම්සේ මේ ජේතවනාරාමේ තනහරි එක මං කියවනේ. හරි. මේ 42 වෙනි පිටුවේ Did you find the book? හම්බුනද පොත් page එක? කොහොමද ඒක? ඒකද බලන්නේ හරි කමන්නේ. මලත් ලේසි. සිංහලෙන් කියනත් හරි. හම්බුනද පුතා page එක? 42 ප්‍රථම ආනන්ද සූත්‍ර first ආනන්ද හරි මොකක් හරි ඇති. ඒ ළඟ පිටුවක්. ආනන්ද සූත්‍රයේ 1 2 3 කියලා වගේ එහෙමයි. ඒතර ඉක්බිති ආයත්මත් ආනන්ද ස්තවිරන් වහන්සේ භාගතුන් වහන්සේ කරා පැමිණ වැඳ පසක හුන්න. හැබැයි ඉතින් ඉංග්‍රීසි වලින් හරි නිකන් අර මෙහෙමයි Taman ගණන් කරන්නේ මොන භාෂාවෙන්ද කියලා බලන්න ඕනේ වර්තමානයේ. දැන් මම සිංහලට ගණන් කාඩි කියලා කමන්නේ ඒක ප්‍රශ්නේ නෑ. ඉතින් අර ඒක තමයි මේ වෙලාවේ අර ලේසියෙන් perception එක ඇති කරන භාෂාව පාවිච්චි කරන්න. හැබැයි ඉංග්‍රීසි වලින් අර translation එක පැහැදිලි. ඒකින්ද ඒකෙන් පාවිච්චි කරන එක හොඳයි. ඒක තමන්ට පුළුවන් මේකක් තියෙනවා නම් නැත්තම් හිතන භාෂාවක් තියෙනවනේ ඒකට බරව කරන එක හොඳයි. දැන් මම චීන කට්ටියට මේවා කරනකොට මට අවශ්‍යමයි මේ භාෂාවෙන්. මොකද මේකේ ආශ්චර්යයක් තියෙන්නේ මගේ වචනවල නෙමෙයි බුදුවරයෙක්ගේ වදන් වලයි මේ කී එක තියෙන්නේ. ඒ අවශ්‍ය කරන ඥානය එන්න තියෙන්නේ. බුදුහාමුදුරන්ට විතරයි එහෙම නැතුව ලැබුණේ. අනිත් ඔක්කොටම ඒකේ මොකක් ටච් එකක් වෙලා තමයි ට්‍රිගර් වෙන්නේ. ඉක්බිති ආයස්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ භාගතුන් වහන්සේ කරා පැමිණ වැඳ පසක හුන්ය. පසක හුන් ආනන්ද තෙරුන්ට භාගතුන් වහන්සේ මෙසේ පදාළ. හොඳයි ආනන්ද ඔබෙන් ආයස්මත් ආනන්ද කවර දෙයක උපත පෙනේද විනාශය පෙනේද පවත්නා දේ ජරාව පෙනේදයි මෙසේ අසුවොත් කුමක් ප්‍රකාශ කරන්නද? මේක පාස්ට් එකට යන්නේ. ඒතකොට මේ උපත ඉපදෙනවා කියලා එකක් අපිට දකින්න ලැබෙන්නේ මේ රූපේ වේදනා සංඥා සංකාර විඥානි උපත පෙනේ විනාශය පෙනේ ජරාව පෙනේ කියා මම මෙසේ ප්‍රකාශ කරමි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානවල තොරව උපදිනවා කියන එක පේන්නේ නැහැ. ජරාවටපත් වෙනවා විනාශයටපත් වෙනවා ඒ කියන්නේ නිවන. අර එහෙම මෙතන කල්පනා කරන එකක් තියෙන්නේ. ဒုတိ මේක කාල තුනට දානවා. අතීත අනාගත මම ඒක දිගට යන්නේ නැහැ. වෙනි පිටුව පටිපදා සූත්‍රය. මහණෙනි සක්කාය සමුදයගාමිනී පටිපදාව සක්කාය නිරෝධගාමිනී පටිපදාව දේශනා කරමි. ඒ අසව මහණෙනි සක්කාය සමුදයගාමිනී පටිපදාව කුමක්ද? මහණෙනි මේ ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූගත් ප්‍රත්‍යඥය රූප වේදනා සංඥා සංකාර විඥානයේ ආත්මය වශයෙන් දකි. ආත්මේ රූප වේදනා සංඥා සංකාර විඥානයයි දකි. ආත්මෙහි රූප වේදනා සංඥා සංකාර විඥානය දකි. රූපය වේදනා සංඥා සංකාර විඥාවේ ආත්මය දකි. මහණනි මේ සක්කාය සමුදය ගාමිනී පටිපදාවයි කියන ලැබෙ. ඒ කියන්නේ අපි කොහොම හරි මේ රූප වේදනා සංඥා සංකාර ආශ්‍රය කරන් තමයි අපිට මම කියලා හිතනවා. මම මේකේ ඉන්නවා කියලා හිතනවා. මේකේ පිට එකක් කියලා හිතනවා. ඔහොම මේක ආශ්‍රය කරන් තමයි මේ මම කියන දෘෂ්ටිය එන්නේ. ඒකයි උතන ගන්න ඕනේ. Tamanට මේක හිතෙන් පේන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර තියෙනවා. මේකට මම හිතන්නේ මම මෙතන ඉන්නවා මම මේකේ පිටේ ඉන්නවා. ඒතර මේ රූපය කියන එකත් එහෙම තියෙනවා. වේදනා සංඥා සංකාර දැන් මෙතන ඒකනේ පේන එකට ඇහෙන එකට දැනන දෙයට මම කියලා ගණනලා තියෙනවා. ඒක අපිට ඒක කල්ප ගණන් ගන්න බැරි ප්‍රමාණයකට මේක හැදිලා තියෙනවා. එතකොට දැන් එක මෙහෙම බැනලා කවුරු එහෙම එනකොට මෙහෙම පුහුණුුනේ නැත්තම් මේක මට බනිනවා අනිත් කෙනෙක් බන්නවා කියලා
ඒක තමන්ට ඉතින් රහත් වෙලා වගේ පෙන්වන්න ඕන නම් ඉන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි ඇතුලේ බැන ඉඳි. ඒකේ මූණට එහෙම ඉතේ වැඩ කරන එක. ඉතින් ඒක අර මෙහෙම ට්‍රේන් වෙලා තියෙනකොට තමයි තමයි ඒ වගේ පේන්නත් පටන් ගන්නකොට මේ මම නෙමෙයි මේ වේදනා සංඥා කියලා වැටහීම් එනකොට අන්න කැඩෙනවා. තමන්ගේ අර ඒ තියෙන මේක කැඩෙනවා. ඒක තමයි තනි වෙලා හැම ඉන්නේ. ඒක තමන්ටම එක්ස්පීරියන්ස් එකක් වෙන්න. ඒ එක්ස්පීරියන්සස් වෙන්න තමයි මෙහෙම ඉන්නකොට ඉන්නේ. තමන්ට මේව දැක ගන්න, පෙනින්නේ. මේව ඇත්ත කාරණා ටිකක් තමන්ට ඒක තමන්ගෙම ඒව එනකොට බුදුහාඳුරු කවුද කියලා තේරෙන්නත් පටන් ගන්නවා. බුදුහාඳුරම දකින්නවා වෙන්නේ ඔන්න ලං වෙනවා ඒ දකින්නකොට වැටෙනකොට. රූප වේදනා සංඥා විඥානයේ ආත්මය දකි. ආත්මතර මහණෙනි සක්කාය නිරෝධගාමිනී පටිපදාව කුමක්ද? මහණෙනි මෙහි ආර්යයන් දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥානයේ ආත්ම වශයෙන් නොදකි. ආත්මයේ රූපවත් වේදනාවත් සංඥා සංකාර විඥානවත් යයි නොදකි. රූප වේදනා සංඥා සංකාර විඥානයේ ආත්මයේ ඇතැයි නොදකි. ආත්මේ රූප වේදනා සංඥා සංකාර විඥානේ ඇතැයි නොදකි. මහණෙනි මේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදාය කියනු ලැබේ. මහණෙනි මෙසේ මෙය දුක්ඛ නිරෝධ ගාමිනී මේම කියවන ගමන් Tamanට මේ වර්තමානයේ තියෙන කයට දැනෙන දෙයකට මෙහෙම දාන්න බලන්න ඕනේ. මෙහෙම කියවන එක පොයින්ටර් එකක්. උපකාරයක් Tamanට මේ 100 පීටන්න. 100 කියන්නේ 100න් විමසන්න. මේ තියෙන මොහොතට. ඒ කියන්නේ මේ මොහොතේ හිත තියාගන්න එකයි කියවන එකයි මේවා දෙකම එකට යන්න ඕන එකක් තියෙනවා. මේක නිකන් කියවන පාඩමක් වගේ තේරුම් ගන්න ඕනි කියන එක විතරක් වුණත් හරියන්නේ නැහැ. මේක තමන්ට ගලපන්න පුරුදු වෙන්න ඕනේ වර්තමානයේ. එහෙමයි මේවා තියෙන්නේ. පනස් දෙක පිටුව මේක ලස්සන සූත්‍රයක්. මම මෙතනින් නවත්තයි. මොකද මට වඩින්න වෙලා තියෙනවා පොඩ්ඩක්. හෙට බලමු හෙට ඉඳන්. කියන්නේ මට වැඩ දැන් මේ মালටි ටාස්කින් කරන්න වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේටත් උපේ සූත්‍රය. ඇත්ත කරුණක්. මහණෙනි උපේ සහිත නම් සසරින් නොමිදුනේ වේ. මේක හරි වටිනා සූත්‍රයක්. උපේ රහිත වූයේ සසරින් මිදුනේ වේ. මහණෙනි seeds කියලානේ seeds in English. Seeds I think. Seeds කියන එකට ඒකට කලින් සූත්‍රයක් බලන්න ඕනේ. It's important. Just before the seeds, that one. උපේ සූත්‍රය. මහණෙනි උපේ සහිත නම් සසරින් නොමිදුනේ වේ. උපේ රහිත වූයේ සසරින් මිදුනේ වේ. මහන් රූපයට පැමිණි කර්ම විඥානයේ රූපේ සංකාරය හැර විඥානයේ ඊම යාම හෝ මැරීම ඉපදීම හෝ වැඩිම දියුණුව මහත් බව නොපනවමි මේ සිදු නොවේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා වලට දැන් මේ යමෙක් මෙසේ කියයි නම් මේ රූපය හැර වේදනා සංඥා සංකාර හැර විඥානීයම, if you can explain consciousness without body feeling perception and mental formations reaction is not possible. Consciousness is always arising with body feelings perceptions. see කාටවත් විඥානයක් ලෝකේ හොයන්න බෑ, පහළ වෙන්නෙත් නෑ. මේක එහෙම වුණොත් ඉතින් මට ආයි ක්‍රිකට් ගහන්න පුළුවන් සවුත් අප්‍රිකා කියලා. තාම මගේ පළ තියෙද්දන්නේ. ඉස්සර වැත්ත කරණක් නේ. ඒ කියන්නේ මේක මේ කොච්චර කරණම් ගියවත් මොන දේ හොයාගත්තා කිව්වත් මේ විඥානේ කොන්ෂස්නස් එක රූප වේදනා සංඥා සයි. කියන්නේ මෙතන කොන්ෂස්නස් එකක් කාටරි හදන්න තියා මේක අඳුර ගන්නත් බැරුව ඉන්නේ තාම. මොකද්ද මේ කොන්ෂස්නස් එක කියන්නේ කියලා. ඉතින් ඒ වෙනකොට අපි මැරලා යනවා. අපි හොඳට වයිස් වෙන්න ඕනේ. මෙතන ලොකු දේවල් ටිකක් තියෙනවා. හොඳට මේ කල්පනා කරන එක ගන්න මේ රිට්‍රීට් එකේ. මේක තේරුම් ගන්න එක හොඳටම ඇති Tamanට. මේ දැන් ඔය ෆ්‍රෙෂ් කාලේ තමයි කරගන්න පුළුවන් හොඳට. වෙනේම අදක්ෂ වුණාට මට නම් ප්‍රශ්න නැහැ. මේක නම් මිස් වෙන්න එපා. මොන විභාග පාස් වුණත් වැඩක් වෙන්නේ මේක මේව කරන්න. මේක අල්ල ගන්න. මේ කල බුදුවරයෙක්ගේ ඥාණයට ඒවට සමීප වෙනවා. අභිධර්ම ඒව අවශ්‍ය නැහැ. අභිධර්ම මෙතනයි තියෙන්නේ අභිධර්මේ. මෙතන බුදුවරගේ ඒ ප්‍රඥාව වෙන්න ඕනේ. මේ ගොඩක් කඩලා විග්‍රහ කරලා ඇනලයිස් කරලා ඒක තමයි අපිට අපීල් වෙන්න පුළුවන් අද තියෙන නන්න ඉන්ටෙලෙක්චුවල් ඇනලිටිකල් මේකත් එක්ක සමාජයට ඒක ටික වැඩි වෙන්න පුළුවන්. ඉන්ටෙලෙක්චුවල් මම ඒක ගැන කියන්නේ නැහැ මොකද මේ රෙකෝඩ් ලයිව් නේද? ඒ කියන්නේ ඒක අනිත් අය ලයිව් වෙයි. ඒක ඉතින් මේ හාමුදුරුවෝ
යන ගමනක් තියෙනවා. මෙතන මේ පඤ්ඤාව අවදි වෙන්න ඕනේ. මේ පඤ්ඤාව අවදි වෙන්න ඕනේ. මේකට පුරුදු වෙන්න ආයි මොකද්ද අපි මේක මේ ඉගෙන ගන්නවා දැනුමක් හැටියට නෙමෙයි කරන්නේ. තව සබ්ජෙක්ට් එකක් හැටියට මේක Tamanට ගියා ආයන් එන්න හොයන්න දෙයක් නැති වෙනවා. හැබැයි ඒකට අවශ්‍ය කරන අර ගැඹුරු ප්‍රඥාව ඇති කරන එක දෙයක් ફોકસ කරන් ඉන්න පුළුවන් හැකියාව වැඩෙන්න ඕනේ. අපි චැටරින් එකේ ප්‍රොෆවුන්ඩ්නස් එකක් නෑ. කරනවා කියලා මනස. ඉතින් කරන්න වුණා. ඒ ටික ඉතර බලෙන් පාඩම් කරනවා ඊට පස්සේ සීඩේ රැක ගන්නත් බැරි වෙනවා ටික කලක්. ඒ දවසේ තල ඉන්නකොට අර ඒවත් එක මේව නැති වෙනවා. ඒ හැකියාව නැති වෙනවා. ඉතින් ආයි දැන් මේක මෙහෙම එනවා. ඉතින් කාලයක් තිස්සේ එනවා. දැන් අවුරුදු ගණන් ඉතර තපස්සරව මේව ප්‍රැක්ටිස් වෙනවා. ඒවා වෙනවා. ඉතින් හැබැයි ඒත් මං ඉන්නේ හොඳම 23 නේ. ඒව ඉවර කරලා ඇවිල්ලා අන්නේ කර්මයේ ටිකක් රිලීස් කරලා අරක කරනකොට හොඳ රිසල්ට් එකක් එතනත් සායි 28 දී යන්නේ එතනත් හොඳ මේකක් ඇති වෙනවා. මහණුනම් පස්සේ මම දකිනවා හිතා ගන්න බැරි තපස් සිදම්බැටි සීලයක් ඒව රකින්න ලැබුණානේ. අපිට අරව අතේ නෑ ඒවා දැන් ඔහොම ඉන්නකොට තමයි Tamanට හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ලොකු දෙයක් ලබා ගන්න පුළුවන්. මහණෙනි එතකොට මෙසේ සංස්කාරය හැර විඥානයේ ඊම යාම හෝ මැරීම ඉපදීම හෝ වැඩිම දියුණු මහත් බව හෝ පනවමි මෙය සිදු නොවේ. මහණෙනි ඉදින් රූප වේදනා සංඥා සංකාර විඥානයේ විඥාන ධාතුවේ රූප ධාතුවේ වේදනා ධාතුවේ සංඥා සංකාර විඥාන ධාතුවේ විශ්වගේ රාගය දුරු වූයේ නම් රාගය දුරු වීමෙන් අරමුණු සිඳන ලද බැවින් කර්ම විඥාණයට පීඨ නොලෙයි. පීඨ නොලත් විඥානයේ වැඩිවීමට නොපැමිණ ප්‍රතිසන්දිය ගෙන නොදී මිදේ. මිදුණු නිසා නවති. නැවතුණු හේයින් සතුටු වේ. සතුටු නිසා තැති නොගනි. තැති නොගෙන තමා කෙරින් පිරිනිවේ. ජාතිය ශේවිය රහත් බව සඳහනිකක් නැතයි දනි. මේක රිලේට් වෙනව නේද අර හුස්මට හිත තියාගන්න එකත් එක්ක. ඒක තමයි පික්චර් වේ පොඩ මේක ගැන ફોකස් කරනකොට තමයි ගැඹුරට තව පැහැදිලි වෙන එක. දැන් ඔය මොන හරි ශාන්තියකට හරි මොකක් හරි දැන් ඔය දැන් මරණ වෙලාවේ මනෝද්වාරෙන්නේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඇස් වල තමයි පේන්නෙත් නැහැ මෙහෙම වෙලා ක්‍රෂ් වෙලා සමාගලට අපි දැන් ඇක්සිඩන්ට් ඒක හොඳට අවසුලංගින් හානි නොවු බොල් නැති මනාව තැම්පත් කොට තිබු මේ බීජ පහ පොළවක් තිබේ නම් ජලයක් තිබේ නම් වැඩිවීමට දියුණුවට මහත් බවට පත්වේද. එසේ ස්වාමීනි මහණෙනි පොළව යම්සේද එමෙන් කර්ම විඥාණයට අරමුණු වන ස්කන්ධ හතර දත යුතුය. මහණෙනි ජලය යම්සේද එමෙන් නන්දි රාගය දත යුතුය. මහණෙනි බීජ පහ යම්සේද එමෙන් ප්‍රත්‍ය සහිත කර්ම විඥානෙ දත යුතුය. මහණෙනි රූප වේදනා සංඥා සංකාර විඥානෙ සංකාර වෙත තමයි. මහණෙනි රූප වේදනා සංඥා සංකාර වෙත පැමිණි කර්ම විඥානය රූපේ අරමුණු කොට රූප වේදනා සංඥා සංකාරේ පිහිට කොට ඇති තෘෂ්ණාවෙන් තෙත්තු කර්ම විඥානේ වැඩිවීමට දියුණුවට මහත් බවට පත්වේ. මහණෙනි යමෙක් මම රූපේ හැර වේදනා සංඥා සංකාරේ හැර කර්ම විඥානේ ඊම යාම හෝ මැරීම ඉපදීම හෝ වැඩිවීම දියුණුව මහත් බව පනවිමි කියත්නම් මේ කරුණ සිදු නොවන්නකි. මහණෙනි විශ්වගේ රූප වේදනා සංඥා සංකාරය පිළිබඳ රාගය දුරු වීමෙන් අරමුණු සිඳේ. කර්ම විඥානයේ පිහිටීමත් නොවේ. නොපිහිටි ඒ විඥානයේ නොවැඩි ප්‍රතිසන්දිය නොදී මිදේ. මිදුණු නිසා ස්ථිත වේ. එයින් සතුට වේ. රහත් බව සඳහා අනිකක් නැතයි දනි. මේක අර කරුණට ගොඩාක් සම්බන්ධයි. මේව බලාන යන්න පුළුවන්. මම හෙට ඇවිල්ලා මේ ටික ඔක්කොම මේවා කරන්න. මේ ටික විතර ටික බලන්න. නිදහසේ ඉන්න ටිකක් දැන් මං කිව්වේ අර එක සිතුවෙන්න පුළුවන් රාගය, ද්වේෂය. ඔයක එන්න ඕනේ. ඒකට තමයි තනි වෙලා හුදකලා වෙන්නේ. තමන්ගේ ඇත්තට තැම්පත් වෙච්ච දේවල්. ඒතකොට ඒවා ටැක්ෆුලි එක මේකෙන් ගලපන්න පුළුවන් මගේ නෙමෙයි කියලා හරි. එක්කෝ මොනවාද බුදු ගුණ ටිකක් සීපත් කරනවා. ඒවා යන්න කියලා නෙමෙයි. මාරුවට ඒතර අසුබේ මොන හරි එකක් කරන්න පුළුවන්. ඒක මෛත්‍රිය වඩන්න පුළුවන්. කර්ණිමිත සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. මොන හරි ඩිස්ටර්බ් වෙන එකක්. දිගටම ටිකක් තිබ්බොත් තේරෙන්නේ නැති එකක්. ඒක බෝධිගාවට කියලාත් ඒක කරන්න පුළුවන්. අන්න එහෙම මේවා කරන්නත් පුළුවන්. මේ එතකොට මේ මොකද්ද ඊට පස්සේ ආයේ මේකට එන්නත් පුළුවන්. මේ විදිහට මාරුවට කරන්න ඕනේ. ඉච්චරයි මෙතන තියෙන්නේ කරන්න. මේ ටික කියවගෙන යන්න හෙට වෙනකොට මේක ඉවර කරන්න ඕනේ මම කියන්නම්. දැන් මම කියලා තියන්නම් හදිස්සියේ.
පෙන පින්ඩුපම සූත්‍රය. තියෙන්නේ 108 පිටුව. පෙන පින්ඩුපම සූත්‍රය. දැන් මේක දෙවනි පාර කවුරුත් කරපු ඉන්නවනේ නේද කට්ටිය? නේ කවුරු හරි ඉන්නව නේද? කවුරුත් ඉන්නවද දෙවනි පාර? ඒ කට්ටිය දැන් හිමීට බලන්න පුළුවන්. මේ වගේ දැන් කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ. දිගටම අර යෝනිසෝ මනසිකාරය හිමීට වඩන්න, තව ටික සමාධිය වැඩි කරගන්න බලන්න, කාලය පාවිච්චි කරන්න පුළුවන්. මං කියන්නේ අර පළවෙනි කට්ටියට එක පැයකට වඩා එපා කියලානේ. ඒක කරන්නේ නැහැ දෙවෙනියට කරන කට්ටිය. Tamanට ටික සමාධිය අතර නිකන් ස්ටැග්නේට් වෙන සමාධියක් වෙනවනේ අරවා කියවලා එහෙම වටේට ඒක මසාජ් කරනවා වගේ කරන්න ඕනේ. ඒක බලන්න ඕනේ. ඉතින් නැත්තම් අරක ටිකක් වෙලා හිටියොත් තව එනවා කියලා තේරෙනොත් අන්න එහෙම කරන්න බලලා. අන්න එහෙම ඒ වගේක් තමයි මේවා කළා බලනකොට තමයි තේරෙන්නේ. ඒතකොට ඒකත් බුදුගුණ මෛත්‍රිය බුදුගුණ පොඩි අර ගිනි පෙළි දානවා වගේ විඳරපත් වෙන්න මුල් ඉන්ස්පිරේෂන් එකක් ලබන්න විතරයි. ඊට පස්සේ මෛත්‍රිය ඒක විෂුවලයිස් කරලා මේවා කරන ආනාපාන සතිය ඊට පස්සේ ඒකත් අත්හැරලා හුස්මට තියාගන්න. ගොඩක් වෙලා ඉන්න එපා. ඒව ටිකක් යම් මේකට ආවම ඊට පස්සේ කියවන්න. කියොප එකක් කොහොම ගලපන්න බෑ. ඊට පස්සේ ආයෙත් සක්මන් කරලා ඒව කල්පනා කරන්න. විශේෂයෙන්ම දෙවෙනි පාර කරනවා නම් බොහොම අර නිස්කලංකව ගොඩක් අර හිත ගිය සූත්‍ර ටිකක් ඒත් කන්දයන්ගේ පොඩ්ඩක් කීපයක් කන්ද වර්ගයේ කීපයක් මෙහෙම කරන්න. මොකද ඒක ඒ හුරුව ගන්න ඒ කමඨහන ටිකක් යහමින් කල්පනා කරන්න. රූප වේදනා සත්‍ය ෆ්‍රයිඩේ විතරයි තියෙන්නේ. හෙට හැන්දෑවට නෙමෙයි හෙට දවල් කාලේ වෙනකොට. කී දිනක් මේක කීවලා දැන් ගොඩක් තියෙනවා. දැන් පළවෙනිටම කියපු කට්ටිය හෙට දවල් කාලේනේ. සලායතන වර්ගය කමන්නේ හෙට මේ පළවෙනි පාර කියවන කට්ටිය ඉන්නවනම් බලන්න හෙට දවල් වෙනකොට. ඒතකොට දැන් මෙහෙම කරන එක වැඩි වෙලා තියන්න බෑ. වේගෙන් කියවන්න වෙනවා. මේ පේජ් එක ගාවට එනකල්. දෙවෙනි පාර කරන කට්ටියට ඒක පුළුවන් හිමීට තව සක්මන් කර එහෙම මේවා කඩේක මාස්ටර් කරගන්න තව. මාරුව ටික කරන්න සක්මන් කරන එකයි. අනිත් කට්ටියට පොත්තේ තියාගෙන අතේ තියාගෙන හරි එහෙම කරන්න. ඒතකොට යම් දෙයක් බලෙන්ම තමයි මේ රිට්‍රීට් එක ඉවරනකොට ලැබෙනවා. ඒකයි ෆස්ට් ටයිම් කරනවා කවරින. සක්මනද? කවන්ටක් ගල කියලා. කතියනද? මෙහෙම වැඩියම් වුණත් මෙතෙක් වෙලා වෙච්ච දේවල් ඒ ටිකත් බලන්න පුළුවන්නේ. මට ඒලා පෙනිච්ච දැනිච්ච දේවල් ඔක්කොම ඉවරයි කියලා තමයි නෝට් කරනවා. අතීතම් පහිනන්ත. අතීතේ ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේච ධම්මේසු තතතත විපස්සති. අර මේ කය හිටන් ඉන්නවා. ඒක තමයි මැවිලා පේනෝනේ එළියෙන් බලනවා වගේ. ඊට පස්සේ කායං අනන්ත ආදීනෝ අවාසෝ සබ්බ රෝගා රුක්ෂ මූලෝ. කය අනන්ත ආදීනව තියෙනවා. රෝග වල රුක්ෂ මූලයක් එම සීපත් කරන්න ඕනේ. අසුබ කොටස් වලින් මේ සිවුරු පෙරවල ඇතුළේම තිබ්බට කොහොම අසුබ කොටස් වලින් මේක මෙවලා තියෙනවා. ඊට පස්සේ ගතේ චිත්තේ භාසිතේ තුන්නි බාහේ සම්පජන්‍ය කායෝ බික්ඛු. බුදුහාඳුර කියනවා හැම ඉරියව්වකම සම්පජන්‍ය කායෝ බික්ඛු. ඊට පළවෙනි අඩිය ගන්නකොට ගච්ඡන්තෝ ගච්ඡාමිති. තමන්ගේ සිහියෙන් ඉන්නවා. අර ලාවට පේනවා යට මේ කකුල් දෙක. එහෙම වෙනකොට ආහාරං සම්බුද්ධං කායෝ. ඒතර මේ ඇඟ ආහාර වලින් සපෝට් වෙන්නේ. ආහාර අනිත්‍යං දුක්ඛං අනාත්තං. කායං අනිත්‍යං දුක්ඛං අනාත්තං. සබ්බ සංඛාර අනිත්‍යං දුක්ඛං. සබ්බ සංඛාර කියන්නේ කය නැති වෙනවා නම් කය හින්දානේ විඥානය පහළ වෙන්නේ. එතකොට විඥානයත් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. අන්න එහෙම විදර්ශනා කරනවා. එතකොට කායම් පුරාණං කම්ම. අනිත් එක තමයි කය පුරාණ කර්මය. අபிසංකතං අபிසංචේතං එතං. අනිත්‍යං නිරෝධ ධම්මං. ඒකත් විදර්ශනා කරනවා. නැති වෙනවා නැති වෙන හේතු වලින් හට ගන්නවා කියන එක.
ඊට පස්සේ සන්තකායෝ සන්තවාචෝ සන්තවාසසුමාහිතෝ වන්තලෝකාමිසෝ පික්ඛු තාදිසා ශ්‍රමණාමම. කය සාන්තයි වචන සාන්තයි. වන්තලෝකාමිසෝ පික්ඛු කියන්නේ උදේ කාලේදී තමන් කෙල එළියට දාපු කෙල ඉන්ද්‍රියන් සාන්තයි. එහාට මෙහාට යනකොට තැම්පත්. ඕකෙද චක්කු වැඩි දුරක් බලන්නේ පොඩි දුරක් ඉතරහට බලාගෙන තාදිශාශ්‍රමනාම මමත් එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනවා. මෙම ඉන්ස්පිරේෂනල් මේවා ටිකක් ජර්මන් හාමුදුරු කියනවා. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස. එතකොට අවිද්‍යාපච්චය සඳ මේක තමයි පටිච්චසමුප්පාදේ කෙටි විදියක්. අර උප්පත්තිය චුතිසිත පහළ වෙන විඥානය අන්නේක ඔස්සේ බලන විදියක්. ඊට පස්සේ වය ධම්මා සංඛාරා උපද්ද වය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti ඒකං රූප සම්මෝසකෝ සීල සංස්කත දේ අනිත්‍යපත් වෙන වය ධම්මා ගෙවෙනවා. වය ඥාය පස්සති අත නිබින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒතර සීල සංස්කාරයන් නැති වෙනවමයි කියන එක භාවනාවෙන් අත්දැකීති. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබින්දති දුක්ඛේ තමන්ට කලකිරෙනවා, හිත අතහැරෙනවා, සියලු දුක් දේවල් වලින් අතහැරෙනවා. මේක තමයි පිරිසුදු වෙන මාර්ගය. මෙහෙම වැටහෙනකොට අවිද්‍යා නිරෝධෝ සංඛාරා නිරෝධා කිසගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිපානන්ති සංඛාරා පරමා දුක්ඛ නිපානං පරමං සුඛං. සමස්තර කියනවා මේවා තමයි කමඨහන් කියලා. තමන්ට කියන්නේ මේවට සමවැදුනොත් ඥානයක් වශයෙන් නිවන දකින්න පුළුවන් තියෙනවා. ඕක කල්පනා කරන එකත් මෙහෙම අන්න එක කමඨහනක් වෙනවා. මේ හේතු ඉඳන් මේක පහල වෙනව නේද? මේක පහල වෙනවා. ඕක මහ පුදුම එකක් තියෙනවා. දැන් අවිද්‍යාව පත්‍ය සංකාර මේ එකකට ලින්ක්ස් ලූප්ස් මේක ලයිව් මොකද කියන්නේ wheel of life කියලා එම කියනවා. එතකොට ජීවිත මේ සංසාර චක්‍රේ මේක විඥාණයට කෝස් එක එහෙම කියනවනේ. එතකොට ඒ සංකාරවලට කෝස් එක අවිද්‍යාව. මේක ආසාවල් අඩු කරන් මෙහෙම නැති කරන් යනකොට බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් බලන්න අර කිව්ව එක රාගය ද්වේෂය මාස ගණන් අවුරුදු 12ක් තියාගෙනට ස්වාමි විවේක ඕනේ ඒක නොකරන එක මොන්ට කරන එක දැඩිව ගන්න ඕනේ මේ මොකක්ද අර මං කිව්ව බුදුහාඳුර මේක කළ පොරොන්දු වෙලා සරලව ගන්න රකයි. විශේෂයෙන්ම තමයි ආය අර මඩේ දානවා වගේ වෙන එකකට. මොකද ඒකම තමයි ඔක සරලයි වගේ පෙවුනට ඒකම තමයි තමන්ව සෑහෙන තමගේ තියෙන නිදන් වස්තුවක් වගේ තියෙන පුණ්‍ය ශක්තිය පෙර ආත්ම ගණනාවක එන්න නොදී පවතින්නේ. මේක ටිකක් අල්ලගෙන ගියොත් මොක හොඳට අවබෝධ වුණොත් තරුණ කාලෙදිම සෑහෙන ඉක්මනට මේවා අර මේ ටික ගලාගෙන එන පුණ්‍ය ශක්තිය එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකේ හොම දෙයක් තියෙනවා. ඉතින් මේක දැන් පුළුවන් මේ මිට කරන්න සම්මාසයට වඩින්න වෙයි. හදිසි දෙයක් තියෙනවා පොඩි ඒ ඉන්න වෙනවා එක වෙලාවක. මොනවාරි අහන්න දෙයක් තියෙනවද? ආයස්මතුල්ලත් සුවෙන් ඇති මං හිතනවා බලමු හෙට හරි කොහම හරි රැඳිලා ඉන්න. හාඳුනටත් හරි රෙස්ට් එකක් නෑ ඇත්ත කියන්න ඕනේ. ඊයර හැම හැබැයි සුවේ සතුටින් ඉන්නවා. ඔය රෙස්ට් තිබිලත් වැඩක් නෑ. හිතර මේ විශේෂම අබේගිරි ප්‍රෝග්‍රෑම් එකේම මං හරිම සතුටු වුණා. මගෙත් මං හිතනවා මං හිතානත් ගියේ මටත් මේක මේ යම් දෙයක් ආශිර්වාද කරගන්න නැත්තත් ඒක ඒ වගේම දෙරුණා. මොකද මම දන්නවා මේ ඓතිහාසික මේ උතුම් අඩවියල් අපිට මේක ෆෝසස් එන්න ඕනේ. මේක මං අනිතරත් කරන්නේ ඒකටනේ. එතකොට මටත් ඒක අවශ්‍යයි. තියෙන බාධා ඉස්සරහට යන්න මේ උපරිම මගේ ජීවිතෙත් මේවා කරගෙන යන්න මේවට ඒක අවශ්‍යයි. ඉතින් ඒකේ විදිහට මටත් ලැබුණා. ඉතින්
බලමු ඉස්සරසි මම ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ තියෙන ඕවර්නයිට් එකක් මම හිතන්නේ නේ. ඒ කියන්නේ මම දන්නේ නැහැ කවදද දිනේ. මොනාරි තියනවද? මම පොඩ්ඩක් ගැටලු කාටවත් තිබ්බද මොන හරි? ආන්ඩෝන එකක් එහෙම නෑනේ. ඔව්. මේ නිකන් අර නිකන් කුඹි කනවා වගේනේ. ඒකමක් නෑ. හොඳයි. අරවත් අලුත් මේ 아무තු දේවල් නෙමෙයි හොඳ දේවල්. මෙතන ඔක්කොම වෙන්නේ හොඳ දේවල්. ඒක අර සමහරට අර සමාධි එනර්ජි ෆීල්ස් ඔක්කොම මොකක් හරි මේ අර විශේෂම ධාතු ගුණය කියලාත් ඔකට කියනවා. ඒ කියන්නේ මේවා මන් දකින්න විදිහට වෙන දෙයක්. ඒ කියන්නේ Tamanට අර එනර්ජි ෆීල්ස් ඇරෙනවා. ඒ අර අලුත් හින්ද ඒව යන්න අපි හිතනවා මේක ඕනේ නෑ කියලා. ඒක යම් දේවල් වෙයි ඉබේම බය වෙන්න එපා. ඒ කියන්නේ අර මේ සමාට නිකන් අර කුඹියන් මේවා වෙනවා වගේ යම් අත්දැකීම් එන්න පුළුවන් විශේෂම අර උදේපාන්දර ඉන්න වෙලාවල මොකද ඒක විශ්ව ශක්තියයි සමාධියයි ගොඩක් වැඩ කරන එකක් ඒ උදේපාන්දර සිද්ධ කරනවනේ. එතකොට ඒකත් එක්ක යම් මේක ඩිම් එකටනේ තියෙන්නේ කොහොමද දන්නේ උදේපාන්දර ඩිම් එකට තියෙන්නේ. ඒ කියන්නේ කලුවරට තියෙන්න ඕනේ. මේ පොඩ්ඩක් පහන විතරක් හරි අර ඈත් අතන ලයිට් දාන්න පුළුවන්. ඒතර කියවන්න ඕන නම් කෙනෙකුට පස්සට ගිහලා කියවන්න පුළුවන්. ඒ විදිහට තිබ්බොත් තමයි හොඳ. ඒක අර තියෙනෝනේ රොමැන්ටික් ෆීලිං එකක් කරනියන් තපස් රොමැන්ටික් අර මොකක්ද ඒකට කියන්නේ අර මේ ලයිට් උත් එක්ක නේද ඒ කියන්නේ නෙමෙයි. තව කොටියකුත් සද්ද ඇහෙනවනම් කොහේ හරි වෙබ් බම්බර්ගස් තලාවේ කියනවා රැට උදේපාන්දර. දැන් කෙනෙක් නැති වුණානේ දන්නවත් දන්නේ නැනේ. එහෙනම් යන්න එපා පුතා. අර ඉන්නවා දිව්‍යෝ ඉන්නවා කොහෙද මං හිතන්නේ නේ එහෙමත් ලොකුවට නෑ. නකල්ස් වල නෑනේ මං හිතන්නේ. සර්ප ග්‍රීන් කලර් මේ සර්පයෝ ඉන්නවා. ඔව් ඒක යාට අප්පයිසන් තමයි. ඒ වගේ එහෙම මේවා වෙන්නේ. තව මෛත්‍රියෙන් එහෙම යනකොට කවදා හරි බලමු මේකෙන් ස්ටෙප් එක හොඳ ෆවුන්ඩේෂන් එක හදාන තමන්ගේ දෙමව්පියෝ ඥාති ඔක්කොම මේ අවශ්‍ය කරන ඒ කාලෙට කරන්න ඕන දේවල් කර ඉදත් මං හිතන්නේ ටික කැලේ යන්න ඕනේ අර කැම එක හිතේ හිටියා. ඒක වෙලාව ආවම උපරිම තියෙන ලොකු ගමනක් හැම දෙයක්ම මේ තියෙනවා මේ ජීවිතේ භුක්ති විඳින්න. මේ ශාසනය තුල. මං හිතනවා නිරාමිස දේ උපරිම භුක්ති විඳින්න ඕනේ කට්ටිය. බයම කොච්චර දෙයක් ඊට පස්සේ මරණයට අඩු බය දුක අඩු වෙනවා. තව නගින් බැඳිලා ඉන්නවා කියලා එන දුකක් ඒවත් අඩු වෙනවා. එතකොට මේ දුක අඩු වෙනවා. දුක අඩු වෙලා ඉන්න එක කොච්චර දෙයක්ද? මේ අත් එක්ක ඉන්නකොට අපි මේ මහා දුකක් ඇත්තට විඳින්නවානේ. හැම තාත්තා නැති වුණා. දැන් මේවා කරපු එකෙන් තේරෙනවා. ඒ කියන්නේ අර එහෙම තාත්තා කියලා එහෙම ලොකුවට මෙහෙම ගන්න එක ඒවා මේ මොනවාද උපරිම අඩු වෙනවා. දෙනකොට ආයස්මතු කොහොමද මම හෙට වඩිනවා පන්සලත් සතුටින් ඉන්න මටත් මේ අවස්ථාවක් ලැබේ ටිකක් ඉස්සරහට එනම් තෙරුවන් සරණයි සියලු දෙනාට සතර පෙරපින මතුවෙන්න සතුටින් ධර්ම ශාන්තියෙන් මේ රාත්‍රී කාලෙත් ගත කරන්න හොඳට මේක හොඳ ඔපචුනිටි එකක් අවස්ථාවක් හෙට වෙනකොට තුන්වෙනි දවසනේ තර්ඩ් ඩේ එකනේ. හෙට තමයි අමාරු කියන්නේ මේ කන්ද උඩකට පීක් එකට යනවා. බෑ හෙට හොඳයි. හෙට අනිද්දා තමයි හොඳම දවස. හැබැයි කියන්නේ දිගටම සයිලන්ස් තියාගන්න ඕනේ. ඒක නම් ඉම්පෝටන්ට්. කවුරුත් අඳුර ගන්නවත් යන්න අරක. කරන්න දෙයක් නැහැ. මේම ගොඩක් කට්ටිය ඉන්න වෙලා තියෙනවා. නැත්නම් එක්කෙනා තමයි. මම එහෙම නිටියේ ජර්මන් ආන්දරේ උපදේශ ලබා ගත්තා.
සති දෙකට දවස් දෙකට සැරයක් තමයි හම්බ වෙන්නේ. හැබැයි මම දවස් 4ක් හිටියා. එතකොට දවස් දෙකට සැරයක් තමයි ওই විදිහට හම්බ වෙන්නේ. නැත්නම් තනි වෙලා අර කවුරුත් මිනිහෙක් පේන්නත් නැහැ. පොල්ගස් දුවාරන්නේ. ඒක මේ ලයිෆ් චේන්ජින් මගේ සම්පූර්ණ මේ ඒක එහෙම තියාගන්න ඕනේ තනි වෙන්න බෑනේ. ඒක තමන්ගේ පැත්තෙන් උපරිම දෙයක් කරනවා. මේකෙන් දාලා යන කල් මෙහෙම කරන්න දවස් පොඩ්ඩයිනේ. ඒ ටික දාලා යන කල්ම මේක එහෙම කරගන්න. එතකොට පුරුද්දකටත් වටිනවා මේක ස්ට්‍රික්ට්ලි එහෙම මේවා කරන එක. එන එක අනිත්‍යව බාර ගන්න. කවුරු මොනවා ඩිස්ටර්බ් වෙන එකක් ආවොත් ඒවා තමන්ගේ පැත්තෙන් කළා ඒකත් අතාරින්න පුරුදු කරගන්න. මොනවත් ෆික්ස් කරන් ඉන්න එපා. සමහර මම භාවනා කර සද්ද ඇහෙනවා කොහෙන් හරි. පාලනික එක අතාරින්න. ඒ භාවනාව ඒ තමන් බලන්න මම මේකටපත් වෙන්න මෙහෙම අල්ලන් ඉන්න හැටි. ඒක අතාරින්න. එතකොට ලොකු දෙයක් අචීව් කරා එතන. අර දේවල් වලටපත් වෙනවට වඩා. අතාරීමේ භාවනාව නිතරම කරන්න. හැමදේම තෙරුවන් සරණයි. මේ කරගන්න හැම පුණ්‍ය ශක්තියක්ම දෙමප්පියන්ට ඥාතීන්ට ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. ඥාතින වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැති හින්දා සත්ත්ව ලෝකයේ විචිනා දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම නිවීමක් සංසීමක් ඇති කරන්න මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂම සතර බරම් දෙවුන්ට සක්‍ර දේවෙන්ද්‍ර සාම්පති දිව්‍ය රාජන් වහන්සේලාට ඉසිවරු මුනිවරු සිද්ධලටත් ගන්ධාරුන්ට බහිරුන්ට දිව්‍ය රාජුන්ට බ්‍රහ්ම රාජවරුන්ට මේ බුද්ධ ශාස්ත්‍රයේ ප්‍රතිපත්ති ශාස්ත්‍රයේ ප්‍රතිවේද ශාස්ත්‍රයේ ආරක්ෂා කරන සියලු නොපේන අදෘශ්‍යමාන සියලු තුමන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය නතු අනුමෝදන් කරන. විශේෂයෙන් මේ අඩවියේ දැන් තමයි යම් දේවල් මට මේ ළඟදී දැනගන්නේ මේ අඩවිය ඇත්තරම අමුතු දේවල් මං ඒකයි කොහොමද කර්මානුරූපව හිමාලය වගේ තියෙන දේවලුත් මේ අඩවියේ තියෙනවා කියලා මට මේ යම් සංඥා ඇති වෙනවා. ඉතින් මේක සමාජ එක පෙනී නීති සමාගද තමන්ට හොඳට තැම්පත් වෙලා බවුන් වඩ යනකොට. ඉතින් ඇත්තටම මේක වටිනවා. හරි ඒක මේකත් දැනනවනේ යම් සිසිල් අමුතු මේකක් දැනෙනවා. ඉතින් ඇත්තට මේක මම දකිනවා මෙහි කොහොම හරි ඒක ඉතින් මම කියන්නේ මේක Taman මේක හොඳ සුන්දර තැනක්. මේ අඩවි මේ කැලෙත් එක්ක මෙහෙම තිබ්බට ඒක මොකක් හරි පීටීමක් තියෙනවා. ඒ වගේම මේ වාසය කරන එකක් තියෙනවා. යම් උත්තම පිරිසකට මේ හෝල් එකට ආවමයි මෙහෙම ආවමයි Taman ඉක්මනට මොනවා හරි යෝගී පැති වලට උපකාර ලැබෙයි. මට මේ ළඟදී තමයි මේක ඇති උනේ. මේක හරි ඉන්ටරෙස්ටිං. තව ඒවත් තියෙනවා. ඉතින් මෙතන මේක පොරිජිනේට ගන්න ඒක හරි වටිනවා. ලොකුම දේ තමයි බුදුහාඳුරෝ දකින්න එක ලැබෙන එක. ඒක ධර්මයෙන් මේකෙන් කල්පනාව තියාගන්න තනි කරගන්න සතුටින් දෙමාපියන්ට හැමෝටම අනුමෝදන් කරන්න. මේ ලංකා දෙන්න මිනිසුන්ටත් ලෝකේ පුරා මනුෂ්‍යයන්ටත් ඒ උතුම් ධර්මයේ ශක්තිය ධෛර්යය ඉස්සරහට අනිවාර්යයෙන්ම අවදි වෙන්න සියලු සතුන්ට දුකටපත් නොවේ සතුටින් සතුටට නිවන් සුවය කරා ගමන් කරන්න. පෙර සතුටින් උදේ පාන්දරත් කැමති විදියට Tamanට ඇවිල්ලා ඒකට සහභාගී වෙන්න පුළුවන්. දවල් කාලෙත් පුළුවන් තරම් මෙහෙම අනිත් එක තමයි ස්ථිරවම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැගිටිනකොට යනකොට ඉරියව්වට සිය පිටන එක. කොහොමද ඇවිදින්නේ කියලා අඩු ගානේ. ඊට පස්සේ ඒ ගමන් Tamanට মালටි ටාස්කින් වගේ තමයි මේ කරුණක් මතක් කරලා ගන්න පුළුවන්. කය ඇතුලේ තියෙන එකක් ධාතු වශයෙන් තියෙන එකක්. තාම මේ කයෙන් නැති වෙනස මොකක් හරි එහෙම මෙතන කියෝප එකක් වුණත් එම පුළුවන් නම් නැත්තත් අඩුම වශයෙන් අඩු ගානේ මේ කය මේල වඩී තියලා යන ටික තමයි මෙහෙන් එළියෙන් සරලව ඔබ්සර්ව් කරන්න. ඒක නිතර මතක් කර කර බලන්න ඕනේ. පොළොව පේන ටික කුරුල්ලන්ගේ ශබ්ද ඇහෙනවා. අමුතු කුරුල්ලොත් නින්නේ. නේද නේ? හරිම නිවි සනසිල්ලේ
එදා රහතන් වහන්සේලාත් ඒ කෙලෙස් නැසන උත්තමියොත් ගිය ගමන පොඩි මොහොතක් හරි මේ ලංකා දෙරණටත් ලෝකේ මිනිස්යන්ටත් මේ මග විවරණය වෙන්න මේ සංසාර හිරගෙදර වගේ තියෙන කෙලෙස් වලින් හිර වෙලා ඉන්න මේ ලෝකෙට නෙළුම් මලක් වගේ පිරිසුදුවට මේ කට්ටිය එක එක්කෙනාගේ කුසල් අවදි කරගන්න යුගයක් වෙන්න ඉස්සරහට සම්බුදු කෙනෙක්ගේ ශාසනය තුල සුපතත්ව දුකින් මිදෙත්ව නිවන් සුව ලබත්වා. තෙරුවන් සරණයි.